අපේ රට ගොඩ ගන්න ඕන නම් මේ අපි දවසට පැය 12ක් වැඩ කරන්න ඕනේ. පොතේ තියෙන විෂය නිර්දේශ තියෙන ටික තමයි කියවන්නේ. එතනින් පිට දෙයක් ඇහුවොත් දන්නේ නැහැ. උත්තර දෙන්නේ නැහැ. ළමයාට බයින් එක තමයි කරන්නේ. අපේ උන්ට හීතරෙන් බේරෙන්න කියලා දෙයක් නැහැ. ගිනි කඳු වලින් බේරෙන්න කියලා දෙයක් නැහැ. හැබැයි භූමිකම්ප වලින් බේරෙන්න කියලා දෙයක් නැහැ. වෙන කිසිම දෙයකින් නැහැ. 2 කැනඩා, 3 US, 4 චයිනා, 5 බ්‍රසීල්, 6 ඔස්ට්‍රේලියා, 7 ඉන්දියා. මේ කමේ ඉන්න මේ කෙහෙල් කැන් හොන්නේ කොහොමනේ වෙන්නේ බම් මේ. ඒ account එක cancel කරන්න කිව්වම ඊට වඩා අමාරුයි අයියේ. account එක අතරට වඩා අමාරුයි cancel කරන්න. එයානේ ඉතින් ගවර්න්මන්ට් එක ගවර්න්මන්ට් මේ ටීචර් ඒගොල්ලන්ට නම් මල වදයක් අපෝ ඒක ගන්න කියලා මට බැංකුවත් එක මල බැලලා හිටියේ මේ BOC එකත් එක්කලා බං. ඒ කියන්නේ මේ කියන්නේ උන් කියන්නේ බං දැන් හිතහන්කෝ දැන් ඩොකියුමන්ට්ස් ටික බාර දීලා සති දෙකමාරක් විතර ගියා ගැරන්ටර්ස්ලා එහෙම සයින් කරන්න ඉන්න කියන්නේ ඊට පස්සේ ඒ සති දෙකමාරක් විතර ඉඳලා ඒ කියන්නේ ගැරන්ටර්ස්ලා සයින් කරාට පස්සේ ඒ කියන්නේ ඊට පස්සේ බං ගැරන්ටර්ස්ලා එහෙම සයින් කරාට පස්සේ ලෝන් එක දෙනවනේ හත්නම් එදාම සයින් කරාට පස්සේ එහෙම කළත් බෑ account එකට සල්ලි වැටෙන්න තව දවස් 3ක් ගියා 3ක්ද 4ක්ද මත 3ක් ගියා බා 3ක් ගියෙත් බං අපි කතා කරලා මේ අන්තිමට බැංකුවට ගිහින් වැඩේ කරගත්තේ ආයෙතරේ උන්වරම මතක් කළා ID BOC එකත් එක්ක නෑ යි බං මොන මගුලක්ද ඒ කියන්නේ BOC නෑ වැඩක් නෑ නෑ හිතාන් අපි මොකක් හරි හදිස්සිය වෙන්න බා ලෝන් එකක් ගන්න ඔව් අන්න ඒකයි මේ හදිස්සිය හදිස්සියකට ගත්තට පස්සේ බං මේ ඒ කියන්නේ දැන් ડોකියුමන්ට් එකම සයින් ඒ කියන්නේ ගැරන්ටර්ස්ලා සයින් කරලා ඔක්කොම කරලා ඉවරලා ඒත් තව සල්ලි ටික වැටෙන්න මේ දවස් 3-4ක් බලන් ඉන්න ගියට ඒත් බං ඔය අපි කතා කරලා පද දීලා කරගත්තේ ඕක පද දෙන්න නැතුව හිටියනම් ගෙම් බං ඔය වැඩේ කරගන්න වෙන්නේ නැහැ මාසයක් දෙකක් වෙන්නේ නමුගේ ලෝන් එකක් බලන්න හරියට ප්‍රොසෙස් අරුන්ට මතක් වෙලා මේ මේක තිබ්බනේ කියලා මතක් වෙලා මේවා කරලා එනකොට හරි මාස ගණනක් ගිහින් ඉවරයි දැන් ඒ යතින් බලනකොට මම මේ කියන්නේ මගේ ලෝන් එක ගියේ මේකෙන්දි මම මේ කමර්ෂල් එකේ නේක නම් සුපිරියයි කියන්නේ හරියටම වර්කින් දවස් 2යි ගියේ මට මේ ලෝන් එක ගන්න ඒ කියන්නේ මම ඩොකියුමන්ට්ස් බාර දුන්නේ කවද්ද බ්‍රහස්පතින්දා හතේ දැනුනේ ඔව් බ්‍රහස්පතින්දා තමයි මුලින්ම කියලා කතා කරේ ෆෝම් එක ෆිල් කරලා ගිහින් දුන්නේ සිකුරාදා මොන සිකුරාදාද මේ ළඟදීද නෑ බං ගේ ගන්නෙම කලින් ඉතින් කලින් හරිද ඒ කියන්නේ මම මේ දවස් ටික කියන්නේ ඒ කියන්නේ සාමාන්‍ය බ්‍රහස්පතින්දා ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මගේ අර මේ අනිත් ඩොකියුමන්ට් එක මම ගිහින් දීලා තිබ්බේ ඒ කියන්නේ අර දැන් මම අර මේ ෆෝම් මේ කියන්නේ මේකද ලෑන්ඩ් බේස් ලෝන් එක දාන්න ගිහින් තිබ්බනේ ඒකට ඉතින් මගේ මේ මොකද්ද නෑ ඉස්සෙල්ලා මම දාන්න ගියේ මචං පර්සනල් එක නෙමෙයිනේ ඒ කියන්නේ ගෙදර මේක තියලානේ අර ලොකු ලෝන් එකනේ ගන්න ගියේ පර්සනල් එක නැතුවනේ බං ඕකට ඒ වුණාට වැඩේ තියෙන්නේ මේ ලංකාවේ ගවර්න්මන්ට් ඔෆිස් එකක නම් කරගන්න බෑනේ බෑ. ඒ කියන්නේ ඒ ලෝන් එක ගන්න නම් මචං මේ ප්‍රාදේශීය සභාවෙන් ඕනි මේ සර්ටිෆිකේට් දෙකක්. නෑ ප්‍රාදේශීය සභාවෙන් ඔව් non vesting සර්ටිෆිකේට් එකයි තාම ගන්න සර්ටිෆිකේට් එකක් ඕනි. ඒ කියන්නේ සර්ටිෆිකේට් දෙකක් ඕනි. ඊට අමතරව අදාළ ඉඩමේ ප්ලෑන් එක අප්‍රූව් කරලා තියෙන්න ඕනේ මේකෙන් මේකට. මේ ප්‍රාදේශීය සභාවෙන් හරිද? ඒ කියන්නේ ටිකක් ඔය ටවුන් එකේ ඇතුළට යනකොට බං ඔය විඩන් වල එහෙම කිසි මේක ප්ලෑන් අප්‍රූව් කරලා තියන්නේ නැහැ. ඉතින් මිනිස්සු කරන්නේ නැහැ නේ බං එහෙම. ටවුන් එකේ කරාට මචං ටවුන් එකෙන් ඇතුළට යනකොට ඒ කියන්නේ ඔප්පුවටම ආවුලක් නැහැ. හැබැයි බං ප්ලෑන් ඒවා වෙනම ප්ලෑන් එක හදලා තියෙන්නේ හදලා මේ මිනිස්සු අප්‍රූව් කරලා නැහැ. ඒ කියන්නේ අර ඉඩම් බෙදනකොට එහෙම ඒගොල්ලෝ ප්ලෑන් හදලා මේවා කරලා හැබැයි ප්‍රාදේශීය සභාවෙන් අප්‍රූව් කරලා නැහැ බං. ඕක අප්‍රූව් කරන්නත් මචං දැන් මේ ඔරිජිනල් ඔප්පුව අරන් එන්න කිව්වා. දැන් ඔරිජිනල් ඔප්පුව ගන්න බං ඉතින් අයිතිකාරයෝ ඉන්නේ හෙන දුරනේ මචං. දැන් උන් ඒගොල්ලන්ට එක්කන් එන්න බෑනේ. ඒගොල්ලන්ට මොකද ඉතින් නිකන් ඉන්න මිනිස්සු නෙමෙයිනේ බං වැඩනේ. ඊට පස්සේ එහෙම ප්‍රශ්න ටිකක් තිබ්බා. ඊට පස්සේ මොන මගුලක්ද කියලා මම ඒක පැත්තක දාලා මේ පර්සනල් එකට ගියේ. පර්සනල් එකට යනකොට මේ එතකොට මේ අර මම බැංකුවට ඉතුරු ඩොකියුමන්ට්ස් මගේ ගිහින් දීලානේ තිබ්බේ. මේ මගේ මේ සැලරි සර්ටිෆිකේට් මේවා එහෙම ඔව් කලින් ගිහින් දීලා තිබ්බේ. එතකොට ඊට පස්සේ මම බ්‍රහස්පතින්දා දවසක තමයි ගිහින් කිව්වේ මේ මම ඉඩම් ලෝන් එක ගන්න හම්බෙන්නේ නැහැ අර මගුල් හේතු නිසා මම පර්සනල් එකක් දානවා කියලා. ඊට පස්සේ කොහොම හරි මේ ඊට පස්සේ හරිය කිව්වා බලලා කියන්නම්කෝ. ඊට පස්සේ සිකුරාදා තමයි ඩොකියුමන්ට් එක ගිහින් දුන්නේ. ඒ කියන්නේ අර ෆිල් කරන ඩොකියුමන්ට් එක. ඊට පස්සේ කොහොම හරි ඒ සතියේ බං අඟහරුවාදා මේකක් තිබේ නිමාඩු දවසක් තිබ්බේ. පදාද මට ලෝන් එක හම්බුණා. අඩු ඒ කියන්නේ පදාද ගෙලින්ම account එකට cash ටික.
සිරාවට account එකට වැටිලා ගැලීම. ඔව් ඒ කියන්නේ account එක කියන්නේ බං මං ගියා sign කළා විනාඩි 10ක් ඉන්නකෝ විනාඩි 10න් account එකට මේ සල්ලි ටික බං අඟහරුවාද නිවාඩු තිබ්බ දවසක් ළඟ තිබ්බේ නෑනේ. තිබ්බා බං තිබ්බා බලහන් ළඟදී නෙමෙයි දැන් මං අර මාසයක් විතර යනවනේ බං ගිය මාසෙ මාසයකටත් වැඩි මේ නිදහස් දවස වෙන්න ඇති. අඟහරුවාද අන්න තිබ්බේ. හරි ඔව් වෙන්නේ නැති ඔව් මට ඒ වගේ තමයි මතක මොකක් හරි අඟහරුවා දවස මොකක් හරි ප්‍රධාන නිවාඩු දවසක් තිබ්බේ මේ බදා දෙනකොට ඔක්කොම හරි බං වගේ ඒ කියන්නේ ප්‍රයිවට් බැංකු ඉතින් ගොඩක් ඒවා හොඳයි බං ගවර්න්මන්ට් ගෑවිච්ච තැන ඉවරයිනේ ඉතින් ඔව් ඔයා කියන්නේ මම මගේ BOC එකේ account එකේ තිබ්බ සල්ලි ඔක්කොම අයින් කරගෙන මං කිව්වා මං account එක cancel කරන්න. ඒකේ account එක cancel කරන්න කිව්වම ඊට වඩා අමාරුයි අයියේ. account එක අදට වඩා අමාරුයි cancel කරන්න. පස්සේ මං ඔක්කොම සල්ලි ටික අරගෙන මං කිව්වා මම reason එකක් කිව්වා මං ඔයාලගේ app එකත් වැඩක් නැහැ. හදිස්සියට සල්ලි ගන්නත් බෑ. මේ ඒ දැන් අලුතෙන් තියෙනවා මොකද්ද BOC smart plus ද කොහොම එකක් තියෙනවා අන්න ඒ app එක නම් ටිකක් හොඳයි මේ සාමාන්‍ය හොඳ level එකක් දෙනවා පරණ app එක නම් පාවිච්චි කරන්න බෑ හැබැයි ඒකෙන් මේ අර transaction limit එක ගොඩක් අඩුයි දා එකපාර 50000යි transfer කරන්න පුළුවන් ඔහොම එහෙම මේ limit ගොඩක් තියෙනවා 50000යි පුළුවන් අමාරුයිනේ මචං ඉතින් ඔව් 50000 transfer කරන්න මොකටද app එකක් අයියේ එහෙම ඒ කියන්නේ අර පොඩි ඒවට ඉතින් තියෙන app එකක් මේ කියන්නේ මේ එහෙම එකක් මේ අර වයිෆයි පාවිච්චි කරන ඒගොල්ලන්ගේ මේ අර BOC ඒ කියන්නේ ගවර්න්මන්ට් එක මේ ඒවට ඉතින් එතකොට අයියා දැන් ගවර්න්මන්ට් ජොබ් කරන කට්ටියට අනිවාර්යෙන්ම BOC එකේ account එකක් තියෙන්න ඕනද දන්නේ නැහැ නේද BOC හෝ peoples අඩෝ ඒ කියන්නේ ඒවට වෙන්නද මේ ඒවට විතරක් වෙන්නේ සල්ලි වැටෙනවා ඇත්තනේ ඔව් ඔව් ඒ කියන්නේ ඒ වයි ඔය මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය රජයට සම්බන්ධ සහන ආධාර ඒවා ඒ ඔක්කොම ඉන්නේ ඔය BOC peoples මම දන්නේ ඔය දෙක හරහා තමයි දැන් ඒ වගේ හින්දා තමයි බං ඔය BOC න් බැංකුව ඔහම රැඳිලා තියෙන්නේ මම හිතන්නේ වැඩිම ප්‍රොෆිට් තියෙන්නේ ඔය BOC එකටද කොහෙද ඔව් BOC peoples ඔය දෙකට තමයි වැඩිම ප්‍රොෆිට් තියෙන්නේ ඒ ඔක්කොම තියෙන්නේ බං ඉතින් රජයට සම්බන්ධ හැමදේම වෙන්නේ ඕවා ඇතුළෙන්නේ බං නැත්තම් ඉතින් ඕවා දෙන සර්විස් වල හැටියට යන්නේ නැහැ මිනිස්සු ඉතින් අර මිනිස්සුන්ගෙන් තමයි බං ඔක රැඳිලා තියෙන්නේ අර සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රම ටික මේවා කරන කට්ටියව මේන්ටේන් වෙන්නේ ඔය බැංක් වලින් ඒකින්ද දිගටම යනවා ඉතින් ඒකින්ද තමයි මේ බැංක් වලින් මේ ඕක තියෙන්නේ ඉතින් ඒ කියන්නේ පොඩි රජයෙන් දෙන ණය ඒවා ඒ කියන්නේ හැමදේම මේ යන්නේ ඔවහරහනේ බං මේ අන්න ඒ කියන්නේ ඔය හැමදේම මේ සහන ආධාර ඒවා එහෙම යන්නේ ඔය හින්දා ඉතින් ඔය දෙක තියෙනවා ඉතින් නැත්තම් ඉතින් අර මේ ප්‍රයිවට් බැංක් එකක ඇත්තටම ඒ දෙන සර්විස් එකෙන් 10න් දක්වන්නේ නැහැ බං මේකේ ඔව් පාවිච්චි වැඩක් කරන්න ගියාට පස්සේ අර මේ මොකද රිස්ක් එකක් ගන්න මේ රිස්ක් එකක් ගන්න ලෙවල් එකේ නැහැ ඔව් එතකොට දැන් ඔයා රෙනෝවේෂන්ස් පටන් ගන්නවද දැම්ම ගෙදර රිනෝවේෂන් එක මම දැන් එක්කෙනෙක්ට එන්න කිව්වා බං නෑ එයා එක්කෙනෙක් ඇවිදින් බැලුවා වටේට වැටක් එහෙම ගහ ගන්න ඕනි බං මේ ඒ කියන්නේ අර එයාපෝට් නෙට් එක දාලා ඉවරලා වටේට වැට ගහ ගන්න ඕනි ඉස්සල්ලාම මේ වැටයි සෙට් එක ගහ ගන්න ඕනි මේ නැත්තම් බෑනේ බං මේ බල්ලෝ දෙන්න වෙලී තියන්න බෑනේ මේ ඔව්නේ එයාපෝට් නෙට් එක කිව්වර කොළ පාට දැලද ඔව් දැන ඒකට එයාපෝට් නෙට් කියලා කියන්නේ ගොඩක් කට්ටිය කියන්නේ එහෙම තමයි දැන් අපි හાર્ඩ්වෙයාර් එකට කියනවා තිල්ලන්න ඕනේ එයාපෝට් මම දන්නේ නැහැ අයියකට කියන්නේ කියලා එයාපෝට් එක ගහලා තිබ්බ හින්දා දන්නේ නැහැ ඕකට කියන්නේ එයාපෝට් නෙට් එක කියලා මම දන්නේ ඒකට ආගියන ඔරිජිනල් නම මම දන්නේ නැහැ ඇත්තටම අර කොළ පාට මෙහෙම මෙච්චරක් විතර හිම තියෙන ඒකට තමයි කියන්නේ ඔය ඒකට තමයි කියන්නේ එයාපෝට් නෙට් ද කියන්නේ දන්නේ නැහැ බං ඒකට ඒ මුලින්ම ගහුව එයාපෝට් එකේ දන්නේ නැහැ ඕක එහෙනම් ඇයි දන්නේ නැහැ මිනිස්සු කියන්නේ සමහර විට එයාපෝට් එකට ගහන්න වෙන්නේ පළවෙනිට ගෙන්නන්න නැත්තේ නේ ඔව් සමහර විට ඊට පස්සේ ඒක එතකොට ගහනවද වටේටම ඒ වටේටම දා බැලුවා අඩි 300 ගාණක් තියෙනවා වටේට එතකොට ඉස්සරහට ගේට් එකක් දානවද ඔව් දාලා ගේට් එකක් දාලා ඉවරලා මේ ඒක ගහලා දාන්න ඕනේ එතකොට මේ නේද ඒ නැතර මේ බලන දාන එක හොඳයි නැත්තම් අර මෙයා පොඩි එක්කෙනා යනවා නේ එළියට පොඩි එක්කෙනා ගැන නම් බයක් නැහැ පොඩි එක්කෙනා ඒ කියන්නේ හිටි ගමන් ෂේප් එකේ යනවා ඒ වුණාට මිනිසුන්ට පණින්නේ නැහැ නේ බා පැන්නත් ඌ පැන්නට මිනිස්සු බයක් නැහැනේ අනිත් එක්කෙනා කේස් නේ ඕ මේ කියන්නේ මේ ඌ නිකන් බිරුවත් ප්‍රශ්නයක් නැහැ මිනිස්සු බය නැහැ ගෝල්ඩන් රිට්‍රීවර්නේ උරදල් කරලා ඉදිලා යා යරු එහෙම නෙමෙයිනේ බං මේ පැන්නොත් එහෙම ගේ ඉස්සර මේ බල්ලෙට වෙන බල්ලෙට එහෙම යන්න දෙන්නේ නැහැ ගියම පණිනවා කිව්ටි කරලා ඌව කනවද ඒ කියන්නේ නෑ ඒ කියන්නේ මුබම් සත්‍ය දාලා බය කර ගන්න හදන ඉස්සලා ගිහිල්ලා ගහනවා බං අතින් ගහලුව බිම දාලා ගන්නවා
මේ කන්නේ ගහලා බිම දාගන්න බිම දාගෙන මේ බලන් ඉන්නවා අරු බැරි වෙලාවත් එකපාරක් හරි අනිත් පැත්තට බිරුවොත් ඉවරයි කනවා දාගෙන එහෙම නැත්නම් ටික වෙලාවක් ඉඳලා එනවා ඔව් ඉතින් බල්ලෙට යන්න බෑනේ විස ඒ කියන්නේ මිනිස්සුත් එක්කලා බල්ලෝ යනවනේ බා ඒ චින පනිනවා කිද්දා ඔව් නෑ ඕකේ සීන් එක යන්නේ ඊට පස්සේ මිනිස්සුත් එක්ක ගිහිල්ලා මේ මිනිස්සයා මෙයාට ගලකින්වත් ගැහුවොත් එහෙම ඊට පස්සේ ආයෙ කරන්න දෙයක් නෑ නේ යන්න දෙන්නේ නැහැ ඔතනින් එහාට ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ මම මතක තියාගෙන ඉතින් පනිනවා ඒකනේ කේස් ඒකින්ද වහලා තියාගන්න එක අපිට හොඳයිනේ ඒ හින්දා ඒක මේ දාන්න ඕනේ දැන් ඒක කොහොමද බඩු ටිකක් එමෙ තියනවා ගේන්න ගහන්න ඉවරලා මේ ගහ ගන්න අර ඕනේ ගල් කණු වගේ ගේන්න ඕනේ මැදින් මැදින් දාන්න ඒ කියන්නේ ගල් කණු ඕනේ කොහොමද දැන් අර පොඩි ගල් වැටියක් එහෙම ඒ කියන්නේ ඕක දැන් බිම දානකොට ඔයාගේ කියන්නේ බට වලින්ද ගහන්න යන්නේ මැදින් මැදින් බටද මැදින් මැදින් නෑ කොන්ක්‍රීට් කණුව හැදුව හැකි බං අපිට මේවා දාලා ඒ කියන්නේ අපිට ඕනි ගන්න සයිස් එකට කොන්ක්‍රීට් කණුව හදා ගන්න පුළුවන් මේ අර උඩ ලයිට් එකක් දාන්න පුළුවන් වෙන්න ඒක වැට වගේ ලස්සනට මැදින් ඕනේ ඒ මැදින් ඉස්සරහෙන් ඒව දානවා වටෙන් ඉතින් මේ අර යකඩ බට දාලා ගන්නවා බා ඒ කියන්නේ ඕක යකඩ බටක් තියෙනවා දාන්න කොළ පාටම යකඩ බට තියෙනවා මම දැක්කා ඔව් ඒක ඒක නම් කල ඔය කල කරලා තියෙන යකඩ බටේන මේ ඒක නම් කොළ පාට නෙවෙයි ඒ කියන්නේ බටේ දාලා කියලා බටේ අතරමැදින් හැබැයි කණු දාන්න ඕනි බං ඒකට සාමාන්‍යයෙන් අඩි 20 30කවත් අතරමැදි මේ දාන්න ඕනි නැත්නම් කණුවක් දාන්න ඕනි නැත්නම් අර දැන් මේ බල්ල බරයි බං කිලෝ 35 40ක් විතර ඔව් එකපාරට වේගෙන් ගිහින් ඉවරලා මේ මොහොකටට පැන්නොත් එහෙම වැට අනිත් පැත්තට නෙමෙයි ඉතින් මේ චාටර් එක ඒකට දාන්න ඕනි මේ නිසා මේක ඒකල ඉස්සරහින් CCTV එකකුත් ගහුවනම් හරිනේ CCTV දැන්ටත් මං ගහලා තියෙන එකනේ අර මේ ඒක මොන එක මොකක්ද ඒක මේ ගහලා තියෙන එක ගහලා තියෙන මේ ඕනේ මේ ඇප් එකෙන් ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න ෆෝන් එක නෙවෙයි Mac එකට අජ්ජත් ඇයි ඇප් එක තියෙන ඒක තියෙනවා ඒ කියන්නේ අනිත් ටික ගහ ගන්න ඕනි වටේටම ගහලා තියා ගන්න ඕන නැත්තම් මේක මාරු වදේනි බා මෙහෙන් මේ පැත්තේ හොරුණක් නෑ ඉතින් ඒ වුණාට ඉතින් මේ කම්නේ ගහලා තියාගන්නේ හොඳයිනේ ගහලා තියා ගන්න ඕනේ මේ ඊට පස්සේ තව ගෙදර ඉතින් රිනෝවේෂන් ටිකක් තියෙනවා පොඩ වහලේ පොඩි රිපෙයාර් ටිකක් දාගන්න තියෙනවා රිපෙයාර් ටිකක් තියෙනවා ඒක ඉතින් ටික ෂේප් එක කරගන්න ඕනේ එතකොට ඉතින් වැඩේ ඉවරයි නෑ ආක්කේ මොකද කියන්නේ අවුලක් නෑ මේ එතකොට දැන් නෑ ඕක ඉවර කරගත්තාම එතකොට කෙලින්ම තමන්ගේමනේ ආයේ මොකද තනම්මනක් නෑනේ තමන් කතන්දරේනේ අර රනිල්ගේ මේක බැලුවද මම ටිකක් බැලුවා ඒකේ අල් ජසීරා එකේ ගියා ඉතින් ඒකේ ඉල්ලන් කෑප් එකක් උනේ ආයි ගිහින් ඉවරලා මුවර දැන් ඔය රනිල්ගේ මේක තියෙන්නේ අය පොර හැම වෙලේම ඔය මේ බණ කතාවක් හරි ඔය මොකක් හරි කියලා ෂේප් වෙන්නනේ හදන්නේ අර ලංකාවේ මාධ්‍යවේදියොත් එක්කලා වගේ ඉතින් මේ කරගන්න කන්ට්‍රෝල් කරගන්න බෑ කියලා ඉතින් දැනගන්න අරුක බෑ ගන්න ප්‍රශ්න ටිකක් ඇහුවා. ඔක වැඩේ තියෙන්නේ මූ ඉන්නට ගත්ත මේ මීට් එක ගත්ත නැත්තම් මේ අරකොට ඒ කියන්නේ මෙහෙමයි සාමාන්‍ය අල් ජසීරාගෙන් සල්ලි වලට නම් මේ ඕවා කරන්නේ නැහැ. මම දන්න විදියට. සල්ලි වලට නම් මේ ඔය වගේ කන්ට්‍රෝල් තියන්නේ නැහැ. මේ සමහරක් විට ඉතින් මේ කවුරු හරි මෙයා අඳුරන වෙන කෙනෙක් ලව් රික්වෙස්ට් එකක් දාලා අල් ජසීරාකට එහෙම ගන්න පුළුවන් මොකක් හරි කොහොමද දන්නේ ගත්තේ ඔක නැත්තම් අල් ජසීරාකට මේ හිතිලා ඔහොම කරාත් හිමිදී උන්ට එහෙම කරන්නේ මෙයා මෙයාගේ ප්‍රසිද්ධිය ගන්න මෙයා මෙයා වෙන්න තමා කරේ ඒ වුණාට කවුරු හරි දාලා කරන්නේ නැති අඳුරන එකෙක් මේ මොකක් හරි මාර්ගෙන් ඒ වුණාට ඉතින් අන්තිමට ඉතින් කෙලවෙලා ගියා ඉතින් නාගත්ට වුණා දැන් ඔන්න බටලන්ද මන්ද අදත් නිවස් වල අහනවා මේ කියනවා අහගෙන මේ ඒක ආයෙ සර්ච් එක පටන් ගන්නවලු බටලන්ද මේක කරන්න ඕනි බයි ඉතින් දැන් ඇත්තටම ඉතින් බටලන්දේ අච්චර ගාණක් මැරුවේ JVP එකේ වැඩිපුර මැරුවේ මේ JVP නෙමෙයි උට විරුද්ධ හැම එකම මැරුවා ඉතින් JVP නමෙන් මේ එහෙම මේවා කරා බටලන්ද මේන් එක විතරනේ බං තව අදගන්තුන් කීයක් තිබ්බයි ඉතින් දැන් ඒකට අදාළත්තේ උන් දැන් උන්ට ලංකාවේ වැඩිම මේ එතෙන් මෙතෙක් කාලෙකට වැඩිම පාර්ලිමේන්තු බලයක් සහිතව හම්බෙලක් තියෙනවා ඒත් ඉතින් මේ උන්ට තාම නැහැ ඉතින් අනේ ඇයි මනත් එක්ක තමයි තියෙන ප්‍රශ්නේ දැන් මේ එකෙක්වත් හොයා ගන්න බෑනේ අර දේශබන්දු හැංගිලා මේකයි නෑ හොරුණන් මේ නෑ මුන් ඉතින් හිතේ මේකයි ඉතින් දැන් හිතේ මේ මොකද කටට එන විදිහට බොරු කී ඉතින් මුන් ආවේ ඒ වුණාට ඉතින් ඔය මේ සාමාන්‍යයෙන් ඉතින් හොරකම් කර ඒ කියන්නේ මේ ගමේ ඉන්න මේ කෙහෙල් කැන් හොරු ඒ හොරු නෙවෙයිනේ බම් මේ හරිද මේ හොරකම් කරන්නේ ඒ හිත කිසිම ඒ කියන්නේ නීතිමය වශයෙන් ඒ කියන්නේ
අඩු ගානේ කවුරු හරි ඇසි ඇහැන් දැකලා හිටියත් මුන් අරට මේ ටිකක් උස්සයි යනවා ආයි ඕක මේ ආයි ගන්න පුළුවන් විදිය නෙමෙයි මුන් හොරකම් කරන්නේ ඕවා. ඔය එක එකත් හොරකම් අනික කරලා කියන්නේ කිසිම ට්‍රේස් එකක් ඉතුරු කරන්නේ නැතුව තමයි යන්නේ. කිසිම ට්‍රේස් එකක් ඉතුරු කරලා නැහැ. හරිද? ඒ නිසා ඒ කියන්නේ ඔය කරපු එකක්ම පාටෝ චාර්ජ් කරොත් අරින්න මේ ඕව ගන්න බෑ ඉතින්. මේ ඔය එහෙම කරන්නේ නැති ඊළඟ දවසේ ඌ ඉවරයින්න පස්සේ. ඔව් එහෙම කරන්නේ මේ නෑ මේ කොහොම කරන්නද? මේ නිසා ඉතින් මේ ඔය හොරකම් කරපුවා නම් කිසිම දෙයක් ගන්න බෑ. මොනවා කරා මේ හැබැයි ඉතින් මුන්ට මේ පවර් එක තියෙනවනේ බං ඉතින් මීට වඩා දෙයක් ඉතින් මුන්ට කරන්න පුළුවන් ඉතින්. ඔව් මේ කරනවට වඩා ඇත්තටම දෙයක් කරන්න පුළුවන් මේ කියලා කියෝ ඉන්නවට වඩා ඉතින් මීට වඩා දෙයක් කරන්න පුළුවන් ඉතින් මේක. අපිටම පේනවා ඒක. දැන් හිතාවක මුන්ට අඩු ගානේ මොකක් හරි පනතක් සම්මත කරන්නවත් අඩුම ගානේ දැන් ඉස්සෙල්ලා හැම ඒ කියන්නේ මොන ආණ්ඩුව ආවත් බං උන්ට විපක්ෂ මොක්කුන්ගෙන් හරි මේ ඕනි වුණා මේක. ඒ කියන්නේ අර මුස්ලිම් පක්ෂයෙන් හරි දෙමළ පක්ෂ මුස්ලිම් පක්ෂ අල්ලගෙන උන්ට ඉල්ලීම් දිදී එහෙම මකුල් කරේ ඒකනේ ඉස්සර. දැන් උන්ට ඒවා කිසිම දෙයක් ඕනේ නැහැ. ඒ කියන්නේ මෙන් දෙකටත් වඩා වැඩි මේකන්න බන් දෙන 159ක් තියෙනවනේ මුන්ට. 150 එකද මන් දන්නේ මුන්ට ඕනේ මේක ඕනේ 3 බලයට. මේ ගානට වඩා එකක් වැඩියෙන් ඕනේ. මොකක් හරි ඔන්නෝම මේ පොඩි ගානක් තියෙන හැබැයි මුන්ට ඊටතර ඒ කියන්නේ කවුරුත් ලෙඩ වෙලා නිමාඩු දාලා හිටියත් බස් මුන්ට පුළුවන් මේක මේ ඕනේ 50 සම්මත කරන්න. ඒත් ඉතින් මොන මගුලත් ඉතින් මුන් කරන්නේ. ඒ ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඒ කියන්නේ මිනිස්සු ඇහෙන නිවුස් අහපුවම නිකන් එන චාටර් ගතියක් තියෙන දැන් රිලවුන්ගේ සංගණන මේවා කරන සීනුයි නෑ එතන මෙහෙමයි ඕක මෙහෙම එකක් තියෙනවා ඒක මෙහෙම එකක් තියෙනවා මම මේ ඔයා කියන්නේ මේකක් කියන්න නිවුස් වල ගහන විදිහටත් සමහර කට්ටියට හිතනවා නිවුස් එක ගහන විදිහ තියෙනවා නෑ මේකයි මේ හැබැයි ඉතින් සංගණන මේක සතු සංගණන කරන්නේත් ඔය විදිහට තමයි හරිද ඒ කියන්නේ මං කියන්නේ මිනිස්සු මේවා කරනවා කියලා දැන් සාමාන්‍යයෙන් සූරිකිස්ලා හරිද දැන් හිතහන්කෝ මේ ඒ කියන්නේ දැන් මිනිස්සු හිතනවානේ කොහොමද මේ පැත්තේ ඉන්නේ උන් ගණන් කරන්න කියලා ඉවරලා ඒ කියන්නේ ඔය ගොඩක් වෙලාට එහෙනම් ඔය දැන් මේ රටේ කුරුල්ලෝ මෙච්චර ගාණක් ඉන්නවා අලි මෙච්චර ගාණක් ඉන්නවා කියලා ඔය කියන්නේ මුන් කිසිල් ඉවරල එක ගානේ ගණන් කරලා නෙමෙයිනේ බා ඔය විදිහට තනින් තන මේවා කරලා ඊට පස්සේ උන් අර මේ ප්‍රස්තාර හදලා ඒ කියන්නේ එක ඒවා කරලා අපිට සමීකරණේ වැඩි මං හිතන්නේ තියෙනවා ඔය මීන් වැලියු එකක් තමයි ගන්න එච්චරක් වැලියු අරගෙන කරන්නේ ඉතින් ඒ වගේ වැඩක් තමයි ඉතින් මේ මෙතනත් වෙන්නේ ඒක නේද මහ ලොකුට hina වෙන්න ඒ කියන්නේ නොදන්නේ hina වුණාට ඉතින් hina වෙන්න දෙයක්වත් නැහැ හැබැයි ඉතින් උන් කරන්න යන විදිය ඉතින් මේ බෝරු ඉතින් අන්න ඒක ප්‍රශ්නේ තියෙන්නේ ඒ කියන්නේ ඒක සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්න දේවල් වෙන්නත් බෑ බං ඉතින් ඒවා තේරෙන්නෙත් නැහැ මොනවා කරන්නද ඉතින් හරක් විදියට ඉන්නවා ඉතින් කතන්දරේ අනේ වන්දන්නේ අප්පා ලංකාවට මොනවා වෙනවද කියලා මේ ලංකාවේ මිනිස්සුන්ට නැති සල්ලි විතරයි නේද අනිත් ඔක්කොම ටික තියෙනවනේ මිනිස්සුන්ට නැති සල්ලි විතරයි සල්ලි තිබ්බනම් සුපිරි රට මොලේ නෑ බං ඒකනේ ඉතින් මොලේ නැති හින්දා නේ සල්ලි අඩෝ නෑ මොලේ තියෙනවා නම් ඉතින් මේ මෙහෙම වෙලා තියෙනවා බං ඉතින් ඒකත් ඇත්ත හැබැයි මොලේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම සල්ලි වන්න පුළුවන්. ඔව්නේ. මොලේ තියෙන රටවල් බං අපිට වඩා කොච්චර චූටි රටවල් අපිට වඩා සම්පත් කොච්චර අඩු රටවල් හැබැයි ඉන්නවද බං ඉතින් අපිට වඩා උඩින්. ඒ කියන්නේ මෙහෙමයි දැන් මොලේ තියනවා කියන ඉතින් පොඩේ කිහිප දෙනෙක්ට මොලයක් තිබ්බා කියලා වැඩක් නැහැ නේ බං වැඩි පිරිසකට මේ මොලයක් නැතුව ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ මොලයක් නැහැ කියන්නේ මේ මන්ද බුද්ධික නෙමෙයි සාමාන්‍ය අර දෙයක් හිතන්න මේකක් නැති කමයිද. දැන් අපිට වඩා කොච්චර චූටි රටවල් අපිට වඩා කොච්චර උඩින් ඉන්නවද ඉතින්. ඒ ඉතින් උන්ට ඒ කියන්නේ මේ දැනුමක් සහ බුද්ධිමත්කමක් තියෙන එක්කෙනෙක් හින්දානේ බං. අපිට ඉතින් එහෙම දෙයක් නැහැ. ඉතින් ඒ හින්දා ඉතින් අපි තාමත් පහළ. ඉතින් අපේ දැන් එතකොට අයියේ අපේ පරණ මිනිස්සු කොහොමද මේ සුපිරි දේවල් හදලා ආනම්මනම් කරලා දෙන අපි කොහොමද අපි මෝඩ වුනේ කියන්නේ? ඕ ඔතන තමයි වැඩේ. හරි දැන් අපි විතරද බං එහෙම හදලා තියෙන්නේ? දැන් හරි එක කාලෙක අනිත්ව දැන් අපි විතරක් නෙමෙයිනේ දැන් මේ අනිත් ගොඩක් රටවල් වල ඒවා හදලා තියෙනවා. ඒක අපේ විතරක් නෙමෙයි ඉතින්. ඒ කියන්නේ තව ඒ කියන්නේ දැන් අපේ ඔය පෙන්නන්න අපේ සීගිරිය ගත්ත හැකි කේහිව ගත්ත හැකි ඒ වගේම තව ගොඩක් රටවල් වල කොච්චර තියෙනවද ඉතින්.
එතකොට ඒ හැම රටකම ඉතින් එක කාලට එක පැති වලින් මේ දියුණු වෙලා යනවා. ඉතින් දැන් ඒ කියන්නේ ඌමනාවනෝනේ බං. දැන් අපේ රට මේ රට පොඩි අපේ රටට මේවා ඕනේ සාමාන්‍ය වාරි මාර්ග ටික හරියට තියාගත්තේ නැත්නම් අපේ රටට කන්න බැරි වෙනවා. කන්න බොන්න නැති වෙනවා. මේ ඒ නිසා හරියට ඒ පැත්තෙන් දියුණු වෙගෙන ගියා. ඒ නිසා අපේ රටේ වාරි මාර්ගයේම හොඳට ඒ කාලේ හොඳම දේවල් වලින් තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ට ඕනි කමෙන් දියුණු වෙගෙන යනවා. හරිද? අපේ උන්ට එතන ගියා ඒකෙන් එහා දෙයක් අපිට අපේ උන්ට ඕනේ නැහැ නේ බං. ඒ කියන්නේ දැන් අපේ උන්ට වෙන සොයයි වෙන්න කියලා දෙයක් නැහැ නේ බං. අපේ උන්ට හීතලෙන් බේරෙන්න කියලා දෙයක් නැහැ. ගිනි කඳු වලින් බේරෙන්න කියලා දෙයක් නැහැ. හැබැයි භූමිකම්ප වලින් බේරෙන්න කියලා දෙයක් නැහැ. වෙන කිසිම දෙයකින් නැහැ. අර නිකන් අර ටික පොඩ නියගෙට විතරක් බේරගෙන කන්න බොන්න ටික හදාගත්තා නම් එච්චරයි. හරිද? නියගෙයි වැස්සයිනේ එක්ස්ට්‍රීම් කන්ඩිෂන්ස් වලට යනවා යන්නේ ලංකාවේ. වැස්ස කියලා තියෙන එක්ස්ට්‍රීම් කන්ඩිෂන් ඔය දැන්නේ බං ගම් වතුර කියන එක ඉස්සර ඒ කියන්නේ දැන්නේ බං ඔය ටවුන් හින්දා බ්ලොක් වෙලා එක මගුල් වලින් තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඉස්සර ඔය මේ බ්ලොක් වෙලා නැති කාලේ ඔච්චර මගුල් නෑනේ. ඒ කාලේ නියගෙන් විතරයි ඇත්තටම. නියගේ විතරයි බලන්න ඒ කියන්නේ ධර්ම ස්වභාවික ආපදාවකට ලංකාවේ නෑ කියන්නේ අපේ රටේ අවුලකට තියෙන්නේ ඉතින්. ඒ නිසා මේ ඒකට අදාළව සහ කැම්ප ටික හදාගන්න ඕන නිසා ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ කෘෂි කර්මාන්තයේ මේ පැත්තේ වාරි මාර්ග දියුණු එහෙම රාජකාරී ගොඩක් හොඳයි. හරිද? එතනින් එහා දෙයක් අපේ උන්ගේ නෑ. හරිද? හැබැයි මේ මොකද්ද දැන් අනෙක් රටවල් වල ඒ කියන්නේ අනිත් රටවල ඇත්තටම දියුණු වෙච්ච රටවල් කියලා බලහංගෝ ඕන ස්වභාවික ආපදා වැඩි රටවල්නේ. උන්ට ඒ කියන්නේ ඒ ආපදා වලින් බේරෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් ඇත්තටම ඒ කියන්නේ යුද තාක්ෂණයක වැඩි දියුණු වෙන්නේ බං අනිත් ඒ කියන්නේ උන්ට ඒ රටවල් වල රිසෝසස් නැති රටවල්. ඒ කියන්නේ උන්ටනේ මචං උමනාව තියෙන්නේ වෙන උන්ගෙන් ගලව ගන්න. ඒ හින්දා උන්ට සිරාටම අර නීඩ් එක තියෙනවා. ඒක හින්දා උන් කරන්න හදනවා මොකක් හරි. උන්ට ඕනේ කොහොම හරි. ඒක නැති වුණොත් උන් මැරෙනවනේ බං. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒ හින්දා ඉතින් උන් මේ පැත්තෙන් ඒ අර උන්ට අමාරු හින්දා උන් දියුණු වෙගෙන යනවා. අපේ උන්ට ඉතින් අර කන්න බොන්න ටික තියෙන හින්දා එච්චරයි. සවයි වෙන්න ඕන හින්දා අර කට්ටිය දියුණු වෙනවා. අපේ කට්ටිය අර මේ මොනවාද අස්වැසුම අරගෙන මේ වගේ තමයි ඉතින්. අර අපේ උන්ට අන්ත කාලා බීලා චුට්ටක් ඉන්න දිනනවා නම් ඇති. ඒ කියන්නේ බා සර්වයිවල් එකෙන් තමයි ඉතින් ඕන එකක් දියුණු වෙන්නේ. එතකොට බා ඌමනාව කියන එකන්නේ. අර වෙන කිසිම දෙයකින් නෙවෙයි සර්වයිවල් එකට විතරයි ඌමනාව වෙන්නේ. ඒ කියන්නේ බා ඔය යුද්ධ වලින් ලෝකෙ දියුණු වෙනවා කියන්නේ. ඒ කියන්නේ යුද්ධ වලින් ලෝකෙ විනාශ වෙනවා වගේ මේ අර ඒකෙන් සර්වයිව් වෙන්න ඕනි කමට අලුත් තාක්ෂණයන් එළියට එනවා දිගටම. එතකොට ඉතින් එතකොට තමයි ඉතින් ඒවා වේගෙන් දියුණු වෙගෙන යන්නේ. එතකොට දැන් මම දන්න ඇත්තටම තියනවාද කියලා දැන් හිතන්නකො සිංගප්පූර් කියන කන්ට්‍රි එක පට්ටටම දියුණු වෙලා තියෙන කන්ට්‍රි එකක්නේ. එතකොට ඕකේ දැන් අයියේ හිස්ටරි එකක් අපි දන්නේ නැහැනේ මේ මෙහෙම හිස්ටරි තිබ්බා නම් මම ඉස්සර සිංගප්පූර් කියන්නේ නිකන් අර නිකන් පැල්පත් නිවාස ගොඩන්නේ. ඒක තමයි. ඒ වගේ තිබ්බ ගන්නේ. හැබැයි ඉතින් උන්ට එතකොට කන්න බොන්න එතකොට දැන් ඒ රටේ අගමැති මේ අගමැතිව කවුද මම ජනාධිපති හරි කවුරු හරි ලංකාවේ අදින් කියලා තියෙන්නේ මේක ලංකාවක් කරනවා කියන්නේ. ඔව් ලී ක්වාන් යූ නේද? ලී ක්වාන් යූ මහාතීර් මොහොමඩ්ද ඔන්නෝම දෙන්න එක්ක නේද? කවුද මම දන්නේ ලී ක්වාන් යූනේ මහාතීර් මොහොමඩ් කියන්නේ මැලේසියාව හදපු එක්කෙනාද? හරි කමක් නෑ. හරි කවුරු හරි මේ මට නෑ මේ ඒ කියන්නේ දැන් අපේ උන් කියන්නේ බං අපේ මේක නෝර්වේ කරනවා අපි මේක ඇමරිකාව වගේ හදනවා අපි මේක හදනවා කියන එක අපි මොකක් හරි දිහා බලන්න ඒක අපිට වඩා හොඳට තියනවා කියලා දන්නේ හින්දානේ. ඒ වගේ රටේ මොනුත් ඇවිදින්න ඒ කියන්නේ ඒ කාලෙදින් දෙවනියට මේ කියන්නේ ආසියාවේ දියුණුම රාජ්‍යය. ජපාන්ට පස්සේ අපි. ඒ මොන ඔය 1900 ගණන් 900 නෙවෙයි 1800ද? නෑ 980 ගණන් 70 ගණන් 80 ගණන් වගේ. අඩෝ ඒ කියන්නේ නිදහසත් හම්බෙලානේ. ඔව් ඒ කාලේ ඒ කියන්නේ අපි තමයි දෙවනියට ඒ කියන්නේ දියුණුත් ඒ කියන්නේ යුද්ධ බල එහෙම නෙමෙයි ඒ කියන්නේ ආර්ථික වශයෙන් මේ ඒ කියන්නේ GDP එක වැඩිම මේ වැඩිම GDP එක මේ කියන්නේ ඒක පුද්ගල ආදායම මේ වැඩි දෙවනියට වැඩිම ආසියාවේ වැඩිම රට ඒ කියන්නේ දෙවනියට වැඩිම රට ඒ කියන්නේ එක ජපාන ඒ කියන්නේ ඩොලර් එකක් හරි දෙකකින් හරි වෙනස ජනයි මම හිතන්නේ ජපානයේ 90 ගාණක් අපේ 80 ගාණක් ඔන්න ඔය විදියට මේ තිබිලා තියෙන්නේ ඒ කියන්නේ එහෙම තිබ්බෙක ඉතින් ඒ කියන්නේ අර මිනිස්සයා තිබ්බ ඉතින් මේ හරි මම මේ වගේ හදනවා කියලා ඉවරලා ඒ කියන්නේ ඒකෙන් ගත්තා ඉතින් ඒ කියන්නේ එහෙම කොහොම හරි ඉතින් උන් හදාගත්තා අපේ උන් ඉතින් පහළට ගියා
ඒ කියන්නේ අපේ මේ මෙහෙම කර්ව් එකක් තියෙන්නේ නේ අයියේ අපේ. ඉන්නතරා ඒ පහතට වැටිච්ච කර්ව් එකක් තියෙන්නේ ඉතින් අපි එක පාටම. ඒ කියන්නේ පොඩි කාලෙකින් අර ෆුල් ඩ්‍රොප් එකක් ගිහිල්ලා තියෙන්නේ නේද? නෑ එහෙම අපිටත් වඩා ඩ්‍රොප් වෙන රටවල් ගිහින් තියෙන රටවල් තියෙනවා බං ඕන තරම් දැන් බලහම්කෝ ලෙබනන් එහෙම ඒවා එහෙම යුද්ධෙ හින්දා නේ ගොඩක් හැබැයි ඒකම තමයි ඒ කියන්නේ අපේ රටත් යුද්ධෙත් හේතු වුණා මේ ඒ කියන්නේ යුද්ධයටත් වඩා ඉතින් හොරකම් කිරිලි ඒව තමයි බං ඒ කියන්නේ මේ එක එක අර බොරුවට සල්ලි නාස්ති කරලා එහෙම මිනිස්සුන්ගේ ඇටිටියුඩ් එක නේ ප්‍රශ්නේ උනේ මිනිස්සුන්ගේ එහෙම එකක් නැත්නම් යුද්ධ කාලේ උනත් අපේ මේ ලොකුවට මේකක් වුණ නැහැ නේ බං ඒ කියන්නේ ඔය යුද්ධ කාලය අතරවත් අපේ ඩොලර් එක මහලුකට ඩ්‍රොප් වුණ නැහැ ඩ්‍රොප් වුණා හැබැයි ඩ්‍රොප් වෙනවා කියලා ඉවරලා මේ මහලුකට ලොකුවට කඩා වැටුන්නේ නැහැ නේ පොඩි මේකට එහෙම තියෙද්දි ඉතින් කෙරෙලා ගියා ඉතින් දැන් ඉතින් ඉන්නවා ඉතින් මේ ඉතින් ඉතින් ඒ කාලේට කොයි කාලෙකින් එන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ ඉතින් මෙහෙම ඉක්මනට වැටුණාට ආයේ උඩට එන එක නම් ලේසි වෙන්නේ නැහැ මාත් ඒක ලේසි නෑ ඉතින් ඒ කියන්නේ එහෙමනේ බං දැන් හිතාමු ජපානේ වැන්නට පස්සේ මේ මිනිස්සු සතියට පැය 12ක්ද 14ක්ද වැඩ කරානේ තද කරතුන දවසට ඔය ඒ මිනිස්සු දුවනේ ඒ කියන්නේ අපේ රට ගොඩ ගන්න ඕන නම් මේ අපි දවසට පැය 12ක් වැඩ කරන්න ඕනේ මේ එහෙම කියන්නේ වැඩ කරේ හරිද හැබැයි ඉතින් මේ අපේ රට බංකොලොත් වෙච්ච වෙලාවටවත් මේ කිව්වනම් එහෙම මේ ආහාරය අපි පැය 12ක් වැඩ කරන් ඉවරලා මේ රට ගොඩ ගනින් කියලා අපේ උන් කරයිද බං දැන් මේ අද පොය දවසෙත් මේ බලන්න නෑ ඉතින් පොය දවසේ නිපාටි වට්ටා මම නම් එච්චර ඒ කියන්නේ මෙහෙමයි දෙක ආගමික හේතු තියෙනවා ඉතින් මේක මම නම් මෙහෙමයි දෙන්නේ හඳ මුදු පුණා කියලා වෙලා ඉතින් මේ මාඩුවක් දෙන්න ඕනේ නෑනේ ඒ නෑ ඒක ඒ වන්ද අපේ පැත්තට යන්නේ නැතුවම අයියේ මොකද දන්නවද ඒක කතා කරොත් සෙන්සිටිව් ටොපික් එකක් වෙන හින්දා සමහර කට්ටියට මේ ඒකේ ඕකේ දැන් අර කතන්දරේ තියෙන්නේ හැබැයි වෙන කන්ට්‍රීස් වල මෙච්චර ඒ කියන්නේ වෙන කන්ට්‍රීස් වල කට්ටියත් එක්ක කතා කරනකොට ඇයි මෙච්චර නිවාඩු කියලා අහනවනේ අපේ රටේ අනේ අම්මේ අපේ ඒ කියන්නේ අපේ රට වැඩිම නෙමෙයි මං හිතන්නේ මුල් 4-5 ඉන්නවා ඒ කියන්නේ 4-5 ඉන්නවා නිවාඩු වැඩිම එකේ මුල් 4-5 ඉන්නවා අපි ඒ කියන්නේ මුල් දෙක තුනේවත් ඉන්නවද මට මතක නෑ හරියටම මේ කේ රෑන්ක් එක මේ ඉන්නවා ඉතින් ඒ කියන්නේ අපේ රටේ වැඩි දැන් ස්විට්සර්ලන්ඩ් වල එහෙම ඒ කියන්නේ වැඩ කරන්න ඕනේ රජයෙන් ගෙවනවා මිනිස්සුන්ට හරිද සහ මිනිස්සු ටිකක් වැඩ කරලා යාලා ඉන්නවා මොකද යාලට සල්ලි තියෙනවා කියලා දන්නේ දැන් අපේ උන්ට සල්ලිත් නැහැ ඒත් මුන්ට නිවන්න නෑ සල්ලි තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ ඉතින් මේක මේ සල්ලි නැති හින්දානේ බං ප්‍රශ්නේ තියෙන්නේ ඒ කියන්නේ අපිට බං එහෙම විකුණ ඒ කියන්නේ මෙහෙම ඒ රටවල් වල බං මිනිසුන්ට සල්ලි වැටෙන්නේ ඒ රටේ දින ස්වභාවික සම්පත් හින්දානේ ඒ ස්වභාවික සම්පත් වලින් රජයට විශාල ගාණක් එනවා ඒක නිසා මිනිසුන්ටත් එකකින් ගාණක් දෙන්න පුළුවන් හැබැයි වැඩේ තියෙන්නේ බං ලංකාවේ එහෙම ඒ කියන්නේ මේ ස්වභාවික සම්පත් තියෙන ඒ උනාට විකුණන කන්න තරම් ඒවා මේ වැඩ නෑනේ බං ඒකත් එක්ක මෙහි මිනිස්සු අර දැන් එහි ස්විස් වල ගොඩක් ප්‍රසිද්ධ ස්විස් බැංක්ස් වලට නයි ඒ වගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ලස්සන හදලා තියෙනවානේ දැන් ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ලස්සන හදලා තියෙන නිසා වෙන කන්ට්‍රීස් වලින් උනත් ස්විස් බැංක්ස් වල සල්ලි දාලා තියෙනවා සල්ලි ඉන්වෙස්ට් කරනවා සහ ඒ වගේ දේවල් කරනවා දැන් අපි මොකක් හරි බැංක් එකක් හදලා මේ ලංකන් බැංක් හරි මොකක් හරි කියලා හදලා අපි වෙන රටවල් වලින් දාලා තියා අපෝ අපේ සල්ලි ටිකවත් කොහොමද කියන්නේ මිනිස්සු හොඳට තියාගෙන ඉන්න හින්දා ඒක තියෙන්නේ දැන් අපේ රටේ මොකක් හරි මේ ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක දැන් අනිත් තමයි ඒ කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ නේ බං දැන් හිතහම මොකද ස්විස් බැංක් එක දැන් අපේ රටේ උන්ගේ සල්ලි තියෙනවනේ බං ඕක ඇත්ත කතාව ඒ කියන්නේ අනිවාර්යෙන් ඔය සෙට් එකකදී තියෙන්නේ ඉතින් ඔව් අනිවාර්යෙන් තියෙනවා හැබැයි කොච්චර කිව්වත් ඔය රටෙන් ඕව දෙන්නේ නැහැ මේ කියන්නේ දැන් මේ රටෙන් කියලා ඉල්ලුවත් ඔයගේ රිලීස් කරන්නේ නැහැ ඒ කන්ෆිඩෙන්ෂියලිටි එක තියෙන හින්දා තමයි ඒ වගේ ඉන්වෙස්ට් කරන්නේ ඒ හැමදේම තියෙනවා ඒවත් එක්කලා ඒ හදලා තියෙනවනේ බං ස්ටෑන්ඩ් එක ඒක හින්දානේ ඒකට තියෙන්නේ හැබැයි ලංකාව වගේ රටවල් ඕක වෙන්නේ නැහැ නේ බං මොකද වෙන රජයක් ආවට පස්සේ මේක මේ වෙලාවයි එහෙම අර ඒකයි ගත්තොත් මේ වෙන්නේ නැහැ ඇයි ඉතින් අර Apple එකෙන් මේ ළඟදී සුපිරි වැඩක් කරලා තිබ්බනේ ඒ කියන්නේ මේ දැන් අර සාමාන්‍ය Apple එකෙන් ඉල්ලුවට data දෙන්නේ නැහනේ හරිද ඒ කියන්නේ Apple එකේ security එක තියෙනවා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙනවනේ ඒ කියන්නේ අපේ account වල මේක encrypt කරලා තියෙන්නේ ඒකට කිසිම රටකට බෑක්ලොග් එකක් දෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ UK වලින් මේ පාර ඉඩලා තිබ්බා මේ උන්ට ඕනි කියලා. ඒ කියන්නේ UK වල කට්ටියගේ අර encrypted data බලන්න, ඒ කියන්නේ users ලගේ encrypted data බලන්න. data කියලා mean කරන්නේ යාල මොනවද මේ phone එකේ මොන dataද? sensitive data ටික.
ෆෝන් ඒ කියන්නේ රජයට කියලා තිබේ ඒ කියන්නේ Apple එක එන්ක්‍රිප්ට් කරලා තියෙන data ටික මේ ඒ data ටික බලන්න බෑක්ඩෝර් එකක් ඕනේ කියලා. කියන්නේ ඒ රටේ මිනිසුන්ගේ ඒ කියන්නේ ගවර්න්මන්ට් එකට ඕන නම් දැන් උඹ UK වල ඉන්න කෙනෙක් නම් දැන් ගවර්න්මන්ට් එකට පුළුවන් උඹේ ඒ කියන්නේ උඹ සර්ච් හිස්ටරි එක මම මොනවද සර්ච් කරලා තියෙන්නේ ඒ දේවල් ටික මේවා කරන්නේ. උඹ මේ iCloud එකේ දාලා තියෙන ඒ කියන්නේ iCloud එකේ නෙමෙයිද මන්ද කොමාරි iCloud එකේ කොටසක වෙන්නද ඒ කියන්නේ එක කොටසක නෑ කියලා කිව්වේ මට මතක විදියට මොකක් හරි ෆොටෝස් වීඩියෝස් නැද්ද මන්ද අනිත් මේ නෑ ඒ කියන්නේ cloud storage එකේ නෑ නිකන් normal උඹේ sensitive data ටික හරිද මේ කියන්නේ තියෙන contact ඒවා call log අන්න ඒ වගේ දේවල් වෙන්නද හරිද මට මේ හරියට මතක නෑ මොනවද කියලා දැන් ඒවා බලන්න backdoor එකක් එල්ලලා දැන් Apple එකෙන් බෑ කියලා හරිද දැන් ඊට පස්සේ මුන් කොහොම හරි මේ මොකක් හරි නීතියකුත් හදාගෙන ඒක ඉල්ලලා හරිද ඊට පස්සේ Apple එකෙන් කියලා තිබ්බ මේ හරි එහෙනම් UK වල ඉන්න ඔක්කොම users ලගේ encrypt එක නැති කරනවා මේ මොකද මේ රජයට බෑක්ඩෝර් එකක් දුන්නොත් ඒක ඕන හැකර් කෙනෙක්ට ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් රජයට බෑක්ඩෝර් එකක් දීලා ඉවර වෙලා ඕක මේ ඕකේ එන්ක්‍රිප්ට් කරලා තියෙන data ටික බලන්න පුළුවන් නම් ඕන හැකර් කෙනෙක්ට ඔය වැඩේ කරන්න පුළුවන් නේ බයි. ඊට පස්සේ මොකක් හරි රිලීස් වුණාට පස්සේ Apple එකේ නම යන්නේ. Apple එකේ තමයි නම යන්නේ. හරි මේ මෙයාලගේ සිකියුරිටි එකට කෙන වෙලා මේ මෙන්න එහෙමයි කියලා. ඊට පස්සේ උන් කියලා තිබ්බා හරි. ඔව් හරි එහෙනම් UK වල මේ users ලගේ මේ encrypt කරන්න නැහැ කියලා. එතකොට ඉවරයිනේ. එතකොට කටවගෙන ඉඳලා ඊට පස්සේ මම දන්නේ ඊට පස්සේ මොකද මේ කියලා දන්නේ නැහැ. ඔය කතාව තමයි මම මේ දැක්කේ. ඒක තියෙනවා සීන් එක. ඊට පස්සේ ඒකට මොකක්ද දන්නේ නැහැ කිව්වේ. ඒක එතනින් පස්සේ මම බැලුවේ නැහැ මොකක්ද කියලා. වැඩක් නැති නිසා. ට්‍රම්පුච්චි කරනවා මාර වැඩ ටික ගන්නේ හේතකද. යායි කරගෙන යනවා මේ මාකට් එක එහෙම ඉවරයි. මාරනියා ගියා ඌ දන්නේ නැහැ මොනවද කරන්න කියලා එකපාරට බලලා ඇත්ති මරු වැඩ වෙන්නේ උඩ පල්ලෙයන් ඒවා. ඌ බිස්නස් කාරේ ඉන්න බං ඉතින්. මේ බිස්නස් එකක් වගේ ඉතින් කරගෙන යනවා. ඉතින් නෑ ඉතින් ඌ ඉතින් වටේම ඉතින් මේ අර නිකන් බය කරගෙන යනවා. ඉතින් අර මේ තීරු බදු වගා මේවා කර යනවා ඉතින්. ටැරිෆ් ටික නම් ගහනවා මුකුත් නෑ ආයේ සුපිරියටම ගහන එක ගහනවා. ආයි මොනවද? හැබැයි ඒකෙන් මේ ඇමරිකාවට මුකුත් අවුලක් වෙන්නේ නැහැ වෙන්නේ අනිත් රටවල් නෑ ෂෝට් ටර්ම් පොඩි ගාන මේ මෙහා වෙන්න පුළුවන්. හැබැයි ලොන්ග් ටර්ම් මේක ගන්න ලොන්ග් ටර්ම් එක ඉතින් වදින්න ඉතින් මේ ඔය මේ කන්ට්‍රීස් වලට අනේ උන්ට තමයි. ඒ මොකද මේ ලෝකෙ තුන්වෙනියට වැඩිම මේ ජනගහනයනේ මේක US කියන්නේ. ඒ කියන්නේ ලෝකෙ තුන්වෙනියට වැඩිම ජනගහනය වුණාට පරිභෝජනය අතින් පළවෙනියට වගේ ඉන්නේ ඕක. මේ කියන්නේ විචාර පරිභෝජනයක් තියෙනවානේ. මේ නිසා ඉතින් ඒකට ගොඩක් බාණ්ඩ ඕනි. ඒකට තමයි ඉම්පෝර්ට් කරන්න ගොඩක්. ඒ වුණාට ඉතින් ඒකට වැදුනට පස්සේ ඉම්පෝර්ට් වෙන එක අඩු වෙනවා. එතකොට රට ඇතුලේ තියෙන බඩු වලටනේ බයි යන්නේ ඉතින් මේක. ඉම්පෝර්ට් වෙන බඩු වල ගාණ වැඩි වුණාට පස්සේ. එතකොට ඉතින් ඉම්පෝර්ට් කරන කම්පැනිස් ටිකට තමයි කෙලවෙන්නේ අනිත් රටවල් වලට. ඉම්පෝර්ට් වලට කෙලවලා යනවා ඉතින් එතකොට. දැන් මේ භූමි ප්‍රදේශයෙන් ගත්තොත් ඒ කියන්නේ මේ දැන් මේ චූටි වුණාට චීන තමයි වැඩිම මිනිස්සු ඉන්නේ නේ කොහොම එහෙ ඉන්නවද දන්නේ නැහැ නේ. දැන් ඉන්දියාව ළඟ ගිය අවුරුද්දේ පාස් කරා ඒක. ගිය අවුරුද්දේ ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ හරි මේ ජනගහනය පාස් කරා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ චීන එක ඉන්දියාව දෙක කියලානේ. මේ ඒ වුණාට ඒක මේ මාරු වුණා. ගිය අවුරුද්දේදී ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ කියලා 2023 24ට මාරුනේ කියලා මට මතක නැහැ. 23 24 දී මාරුණා ඉන්දියාව එක. ඉන්දියාව නම් අවුලක් නෑ. මොකද මේ ඒකේ මේ භූමි ප්‍රමාණය ලොකුයි කිව්ව හැකිනේ. චීන කොහොම ඉතින් සාපේක්ෂව පොඩ්ඩක් ඒ කියන්නේ නිකන් චීනෙත් එක්ක නෑ චීන ඉන්දියාවයි බලහන්කො මේවා කරලා මං හිතන්නේ මේ එක ගානද නේද සා ටිකක් තියෙනවා ලොකු වෙනසක් නෑ මං හිතන්නේ නිකන් බලහන්කො මේ අර දෙකේ වෙනස වර්ග කිලෝමීටර් කීයක් තියෙන්නේ කියලා කීයද ඕ මේ 2024 තමයි මේ ළඟදී පාස් කරලා තියෙන්නේ මේ ඉන්දියා 1.43 billion people India China වල 1.41 billion ළඟදී මේවා කරේ කියන්නේ මගේ භූමි ප්‍රමාණය බලපන් කියලා සයිස් එක භූමි ප්‍රමාණය නෑ ඔව් සයිස් එක බලමු යුනයි ඒ කියන්නේ අර වගේ බිලියන් වලින් යන්නේ හරිද US තමයි තුනට ඉන්නේ US වල 330 million ඔව්
මේකයි ඉතින් මේ US වල පැටව ගහන්නේ නැහැ නේ බං ඉතින් අර වගේ. නෑ ඇත්ත කතාව ඉඳ බලන්න දැන් ඉන්දියාවේ දැන් දුප්පත් පවුලක උනත් ළමයි කී දෙනෙක් ඉන්නවද වැඩි මේ නෙහන ලොකු ළමයි ගානක් ඉන්නවනේ බං. ඔව්. චීන නම් හැබැයි පස් දැන් නම් ලිමිට් කරලා තියෙන්නේ. ඒක ලිමිට් එක අයින් කරාද දන්නේ නැහැ. අර ඉස්සර පැටව ගහගෙන ඉදියද පොඩ්ඩක් ඒක අඩු කරානේ. ඒ අඩු කරන එකත් එක්ක තමයි ඉතින් මේ ඉන්දියාව නැගගෙන ගියේ ඉතින්. මේ කියන්නේ මේ ලාජස්ට් මේවා ටික බලපුවම මේ টොප් 5 ඇතුළේවත් ඉන්දියා නෑනේ අයියේ. ඒ කියන්නේ ඉන්දියාව පොඩිද? ඉන්දියාව පොඩි ඉන්දියාව කියන්නේ පොඩි රටක්. අර ලොකුවට මෙහෙම කෑල්ල තිබ්බට උඩ ටික පාකිස්තාන අනම්මනන් ටික තියෙන්නේ. පාකිස්තාන නේපාල් ඒ ටික තියෙන්නේ නේ. බංග්ලාදේශ ඒවා කැල්ලා ගිහින්නේ බං තියෙන්නේ. මේ සුන්දරාර ගොඩාක් ලොකුවට නේ. ඒකනේ අනේ. මේ ඒ කියන්නේ පළවෙනි පහ ඇතුළේවත් නැහැ. මේ ඉන්දියා වර්ග කියන්නේ මේවා ලාර්ජස්ට් කන්ට්‍රීස් ටික ගත්තාම ඉන්න බලමු. චයිනා ඉන්නේ 4ට. ඉන්දියා ඉන්නේ 7ට. ඔව් ඒක තමයි. පළවෙනිය රෂ්යා, 2 කැනඩා, 3 US, 4 චයිනා, 5 බ්‍රසීල්, 6 ඔස්ට්‍රේලියා, 7 ඉන්දියා. ආජන්ටිනා කසකස්තානුත් ලොකුයිනේ. ඒවා ලොකුයි බං. ආජන්ටිනා 8 කසකස්තාන් 9. ඒවා මේ මිනිස්සු ටිකක් අඩු වුණාට මේ රටවල් ලොකුයි. රට ලොකුයිනේ මිනිස්සු අඩු වුණාට. ඕස්ට්‍රේලියාව උනත් මිනිස්සු අඩුයිනේ ඒ වුණා රට ලොකුයි ගොඩක්. ඒ කියන්නේ මේ ඒවා අර පාර වැඩ දෙන පාවිච්චි ගන්න පුළුවන් ලෑන්ඩ් අඩුයිනේ බං. එහෙම දැන් ඔය US වල වුණත් මේ අර උන්ගේ අර මේ ප්‍රාන්ත ගොඩක් තියෙනවා ස්ටේට් මේ ඔව් මිනිස්සු අඩු. මිනිස්සු පට්ට අඩු. අර අපි අර කතාවල දකින්න අර කව්බොයිස්ලා නම්මනන් ඉන්න අර ඒ පැති වල අඩු. ඒ කියන්නේ තාමත් තියෙනවා. ඒ කියන්නේ මේ පැති වල මේ ළඟදී මම දැක්කම US ඇඩ් එකක් මොකද හරි මේ කියන්නේ අර අඩුයි මේ කියන්නේ මේ හෙක්ටර්ස් ගණන් ගත්ත හැකි හින්න පොඩි ගණන් වලට. ඒ කියන්නේ දෙනවා මේ කියන්නේ අලුතෙන් ටවුන් එකක් හදන්න. මම දැක්කම මොකද කියන්නේ ඉඩමක්වත් ගමුද ඒ පැත්ත. ගන්න තමයි. හැබැයි ඒ වැඩේදී මේ වැප වතුරක් නැහැ කිසි දෙයක් නැහැ ඉතින් අර එන ගේමක් දෙන්න ඕනේ ඉතින් ඒ අර මුලින් ටවුන් එක හැදෙනකම් අර කව්බොයි වගේ ඉඳලා බාර් එකට ගිහිල්ලා අර මේක සීතල මේකක් බීලා මේව දාගෙන ඉන්න තියෙන්නේ කියන්නේ නෑ මචං ඒ හින්දා මම පාවිච්චි කරන්නේ නෑ මම ඩ්‍රින්ක්ස් නේ මම කියන්නේ ඉතින් බාර් එකට ගිහලා සීතල වතුර ගත්තම බොන්න තියෙන වතුරක් නෑනේ නිකන් වතුරක් නෑ ඉතින් ඒ වගේ තමයි ඉතින් මේක මේ අර පාවිච්චි කරන්න පුළුවන් ඉඩම් මේ පොඩ්ඩයි තියෙන්නේ ඒ කියන්නේ ඒකෙත් අර තියෙන්නේ අර භූවිෂමතාවයේ හින්දා අර මේ එන්නේ නෑ ඒක එක පැත්තකට වලාකුළු එන්නෙම නෑ මගදී මේ වහිනවා අර උඩයි මේවා නිසා ඒ නිසා එන්න වේදියා එකත් තනිකර වියලී ඉතින් එහෙම අවුල් ටිකක් තියෙන ඉතින් ඒවා ඉතින් අපි ලංකාව මුකුත් ප්‍රශ්න නැහැ ඒත් ප්‍රශ්න නැති හින්දාම තමයි බං අපි දුප්පත් වෙලා තියෙන්නේ ඒ කියන්නේ සැප තියෙන හින්දානේ අර රටේ සැප ටික තියෙන හින්දා රට අවුලක් නැති හින්දා සැප ටික තියෙන හින්දා අපිට මේ අපිට දියුණු වෙන්න කියලා මේකක් නෑනේ බං කන්න බොන්න තියෙනවා භූමිය සැප තියෙන හින්දා එතනින් එහාට මේවා නෑ ගස් ගෙඩියක් හරි කාගෙන ඉන්න පුළුවන් කියලා මේකනේ තියෙන්නේ ඒ කියන්නේ දැන් ඇත්ත කතාව බං මේ වෙන රටක් මංකොලොත් වුණා එහෙමනම් බං මීට වඩා ලොකු විනාශයක් වෙන්න පුළුවන් නේ බං සම්පූර්ණ බංකොලොත් වෙච්ච රටවල් අනිත් රටවල් වල ගොඩක් ඒවා අර මේ වෙච්ච රටවල් ලේසියෙන් ආයි ගොඩ එන්නේවත් නෑ එහෙමනේ බං තියෙන්නේ මොන මගුල කරා ඒ කියන්නේ දැන් අපි විතරක් නෙමෙයි බං බංකොලොත් උනේ තාම බංකොලොත් වෙච්ච රටවල් ඕන තරම් තියෙනවනේ ලෝකේ ඒ කියන්නේ එහෙම ගත්තට පස්සේ මේ ඔය බේගෙන්ම වගේ ආපු රට මං හිතන්නේ අපේ එක ඒ කියන්නේ බංකොලොත් වෙලා ආපහු උඩට ආපු එක උඩට ආපු එක නේ ඒක මේ අර මේ රනිල්ගේ මේ ලොකු මේකකින්වත් යා කරුම් මගුලකින් නෙමෙයි මේමයි ඉතින් අර IMF එකෙන් කියපු ටික රනිල් කරා ඒ කියන්නේ මේ රනිල් කරේ අර දැන් අර වෙලෙවුන් හිටිය නම් බං අර මිනිසුන්ගේ ඡන්ද නැති වෙනවා හරි කියලා ඉවරලා ඔය ටික කරන්නේ නැහැ නේ හැබැයි අරු බලෙන් හරි ඒ කියන්නේ ඌ හිතලා නෙමෙයි ඔගේ IMF එකෙන් කියපු ටික කරා හරිද ඒකෙන් ඒ ටික වුණා ඊට පස්සේ ඉතින් අපේ රටට කන්න බෑ අර කන්න නැතුව මැරෙන වැඩ ඒ වගේ දේවල් ඉතින් අපේ රටට උන්නේ නැහැ භූමියේ හින්දා මොකද එහෙම අර කන්න නැතුව වැටෙන සයිස් මේකක් නෙමෙයිනේ බං අපේ රටේ වැත්ත මේ කියන්නේ දැන් පෝර ගේන එක නැවැත්තුවත් ඒත් බං අර ටිකක් හරි ලංකාවේ කොටසකට හරි ඇති වෙන හාල් එහෙම ලංකාවේ හැදුනනේ බං හැමෝටම නැති වුණත් නේ ඔව් ඒ කියන්නේ එතකොට අර ගේන්න ඕනි ගාන ලිමිට් උනා ඒ කියන්නේ ගණන් එහෙම එහා මෙහා වුණාට නොකා ඒ කියන්නේ නොකා නොබී මැරෙන
මේකට නැති මේ වෙන්නේ නැතුව හැදුනා. දැන් හිතහන්කෝ මේ වැවෙන්නේ නැති රටක් එහෙම බංකොලොත් වුණා නම් දැන් ඔය හීතල රටක් එහෙම බංකොලොත් අනිවාර්යෙන් උන්ට තෙල් එහෙම ගේන්න ඕනි මේ කන්න ටිකත් වෙන රටවල් වලින් ඉම්පෝට් කරන්න ඕනි. ඒ වගේ රටක් එහෙම බංකොලොත් වුණොත් එහෙනම් මොකද වෙන්නේ කියලා? 10000ක් මැරෙයිද? ඒකයි කතන්දරනේ. දැන් ඒ වගේ දේවල් අපේ රටට නෑනේ. එතකොට ඉතින් අපේ උන්ට උමනාවකුත් නෑ ඉතින් එහෙම මේ දියුණු වෙන්න කියලා. සරලවම කිව්වොත් මේක තම්නෙල් එකට දැම්මත් කවන්න පාලකය වෙනස් වුණාට බෑ මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. නැත්තම් මේ පාලකය වෙනස් වුණාට හරියන්නේ නෑ. වැඩේ තියෙන්නේ පාලක වෙන්නේ මිනිස්සු අතරින්නේ බා. එතකොට ඉතින් මේවා වෙනස් එකෙක් දෙකක් ආවා කියලා ඇති වැඩකුත් නෑ. ඉතින් අනිත් ගොඩක් අස්සට. එතකොට මේ කියන්නේ දැන් ඒ වගේ මිනිස්සුන් එහෙම මේව කරන්න මොනවද කරන්න පුළුවන් අය? එහෙම මේ ඒ කියන්නේ මම නිකන් අහන්නේ දැන් එහෙම වෙන කන්ට්‍රීස් වල එහෙම හිස්ටරි එකක් තිබිලා තියෙනවා. මෙහෙම චාටර් වෙලා මිනිස්සු හින්දා ඒවා ඊට පස්සේ ආයේ ගොඩ ගියපු. නෑ චාටර් වෙලා තියෙන මේකක් හදන්න පුළුවන් එකම විදිය බව මොන්ටිසෝරි ඉඳන් හදන එක. ඒ කියන්නේ ඒ කාලේ ඉඳන් මේ ළමයින්ගේ ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් ඒ කියන්නේ අධ්‍යාපනය වෙනස් කරලා පොඩි කාලේ ඉඳන් සහනාධාර මත යැපෙන්නේ නැතුව ඒ කියන්නේ දැන් ගිහින් ඉවරලා ඔය ඉස්කෝලේ උගන්වන්නේ මොකක්ද ජොබ් එක මේ කටපාඩම් කරපන් මේව කරපන් ඊට පස්සේ ජොබ් එකක් ගන්න හොයපන් එච්චරයිනේ බා ජොබ් එකත් රජයේ ජොබ් එකක් හොයාගනින් පෙන්ෂන් එක හරි තියනවා මේ අනේ මන්දයි ඒ කියන්නේ මේ උගන්වපු මිනිස්සු මේ මට එකපාරක් ඔය කියලා තියෙනවා මොකද්ද මේ වැඩක් නැහැ කතා කරලා හොයන මේ මොකද්ද ඔයාට මොකද්ද අර ඔයා මට කියලා දෙනවද කියන්න බලන්න කතාව මොකද්ද කැම්පස් යන්න එපා කිව්වා මේ මම සයන්ස් කරා කියලා දන්නේ එහෙම අයිඩියා එකක් නෑ යාට ඒ කියන්නේ කලින් ටීචර් කෙනෙක් මම හිතන්නේ මේ මට කිව්වා ඒ කියන්නේ වයසයි හැබැයි කලින් ටීචර් කෙනෙක් හරි මේ මට කිව්වා බං මේ කැම්පස් යන්න එපා විද්‍යාපීඨ යන්න කිව්වා හරිද උගන්වන්නේ නෑ ඔය ජොබ් එක ෂුවර් කියලා මචං කැම්පස් ගිහලා ආවට පස්සේ ගොඩාක් කාලයක් ඉන්න ඕලු මචං මේ ටීචින් එහෙම ගන්න විද්‍යාපීඨ ගිහලා ආපු ගම හම්බ වෙනවලු මචං අන්නේ වගේ තමයි හරිද මේ යන ඔයාලට කවුරු හරි බෑදෑ කෙනෙකුත් කියලා තිබ්බනේ මොකද්ද රජයේ ජොබ් එකක්ද මොකක් හරි අහලා මේක පාරක් කිව්වේ මේ මොකද්ද මේ මේ මගේ SC වැඩ නවත්තලා ඉවරලා මේ ටීචින් යන්නකෝ මේක පාර්ට් ටයිම් කරන්න කිව්වා මට ඉතින් කටට ආපු ඒවා වැඩක් නැහැ බං කියන්නේ ඉතින් කට පියාගෙන හිටියේ මුන්ට මීහරට කතා කරලා වැඩක් නැහැ අන්න ඒ වගේ තමයි ඒ කියන්නේ එහෙම නැතුව මේ කියන්නේ අර පොඩි කාලේ ඉඳන් ළමයින්ව හදන්න ඕනි බං අලුත් දේවල් වලට මේවා කරන්න ඒ කියන්නේ මේ මොකද්ද මේ කියන්නේ ඉස්සරහට යන්න ඕනේ අලුත් දේවල් අලුත් ට්‍රෙන්ඩ් ඒවා ඉගෙන ගන්න ඕනේ අපි එකෙන් හම්බ කරන්න ඕනේ ඒ වගේ තමන්ට තනියෙන් දෙයක් කරගන්න පුළුවන් කියන මොටිවේ ඒ කියන්නේ තමන්ට තියෙන මොටිවේෂන් එක හදන්න ඕනේ දැන් ලංකාවේ ඔහම නෙමෙයිනේ බං ලංකාවේ අධ්‍යාපනය යැපීමේ ක්‍රමයක් තියෙන්නේ තනිකර යැපීමේ ක්‍රමය සහ කියන දේ අහගෙන ඉතපන් විතරයිනේ බං තියෙන එක දැන් එතනින් එහාට out of the box thinking මුකුත් කඩනවා ළමයින්ගේ ඔක්කොම වැඩි ඕනේ ඔය ලංකාවේ ඉස්කෝලේක හරිද මේ 190ක් ගුරුවරෙක් නොදන්න ප්‍රශ්නයක් ඇහුවොත් මොකද කියහම කට වහගෙන ඉඳපන් කියලා පැත්තකට දාන බුද්ධි කරන්නේ. ඔව්. ඒ කියන්නේ අඩු ගන්න ඒ ගුරුවරයාටවත් මචං ඒකට ඒ ප්‍රශ්නෙට උත්තරේ වෙනම හොයලි වෙලා ළමයාට කියන්න උවමනාවක් නැහැ. ළමයාගේ කට වහලා නෑ යෝනි. උවමනාවක් නැති එක සහ එයාගේ ස්කෝප් එකෙන් එළිය එයා දන්නේ නැහැ. එයා පොතේ තියෙන විෂය නිර්දේශය තියෙන ටික තමයි කියවන්නේ. එතනින් පිට දෙයක් ඇහුවොත් දන්නේ නැහැ. උත්තර දෙන්නේ නැහැ. ළමයාට බයින් එක තමයි කරන්නේ. ඒ වගේ තමයි එහෙම තියෙන අධ්‍යාපන ශාස්ත්‍රයකින් බං එළියට එන්නෙත් ඉතින් ඒ වගේ කට්ටියනේ බං එන පොඩි පිරිසයි එහෙම නැතුව එළියට එන්නේ ඉතින් එන පොඩි පිරිස ගහ ගන්න ගේමක් ගහ ගන්නවා අනිත් පිරිස ඉතින් අර සාමාන්‍ය සුපුරුදු පාර දිගේ යනවා ඉතින් අටපහ ජොබ් එකක් කරනවා ඉවර වෙනවා ජීවිත කාලය මේ අමාරුවෙන් බඳිනවා බැඳලා ළමයි හදනවා ඊට පස්සේ ළමයිවත් ඒ පාරේම යනවා ඔය සයිකල් එක ඔය විදිහටම යනවානේ ඔය සයිකල් එකෙන් කන්න නැහැ හරි පාඩි නැහැ කිසි ඉතින් කෑග් ගහ ඉන්නවා ඉතින් හම්බ ගන්න ගාන මදි ඒ විදිහට ඉතින් ඒ වගේ දේවල් තමයි ඉතින් මේ මන් දන්නේ අප්පා ඒ කියන්නේ මෙහෙමයි දැන් ඕන විදිහකට දැන් අපේ බැච් වල උන් රට ගිහින් ඉන්නවා ඒ කියන්නේ අපි අඳුරන සෙට් එකක් ඉන්නවනේ බං රට උන් පවා
ජොබ් කීයක් කරන්නේ උන් දින්නේ ගිහිල්ලා. දැන් වෙන රටක ඒ කියන්නේ ඒ රටවල වල ඉන්නේ අඩුම 3ක් කරනවා. අඩුම දෙකක් හරි 3ක් හරි කරනවා. අඩුම දෙකක් කරනවා ෂුවර්. අඩුම දෙකක්වත් කරනවනේ බෑ. ඒ කියන්නේ එහෙම නැතුව ඒ රටවල ජීවත් වෙන්න බෑ. අනික උන් වැඩ ගන්න ස්පීඩ් එක බලපං. ඒ කියන්නේ දැන් අපේ රටේ වගේ අතක ගා ඉන්නේ උන්නේ. ඒ කියන්නේ කරන්න බෑනේ බා. කියන්නේ ඒ වගේ මහන්සි වෙන්න ඕනි කියලාවත් අපේ රටේ වුණාට මේකක් නෑනේ බා. ඔව්. අඩු ගානේ දැන් අපේ රටේ වුණාට මේ කියන්නේ දැන් ඔය සමහරක් වෙනකොට මේ දැන් අර උන්ගේ ජොබ් එකකින් එහා වෙන මොකක් හරි ජොබ් එකක් කරන්න කොච්චර මේ ලැජ්ජාවක් තියනවද කියලා කියහමකෝ. පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්නනේ. ඔව්. දැන් අර උබ දිව්වත් මාස්ක් එක දාගෙන හෙල්මට් එක දාගෙන ගලවන්න නැතුව දැක්කොත් කවුරු හරි අඳුරන කෙනෙක් හිටියොත් අවුල්. දැන් වෙන කන්ට්‍රීස් වලට ගිහිල්ලා ඊට පස්සේ টয়ලට් හොදනවා ඒ කරන්න ඕන ඔක්කොම ටික කරන ඔක්කොම මේ වැඩි කරනවා ඉතින්. යන්න දැල්ල. ඒ කියන්නේ දැන් පාර්ට් ටයිම් එකක් කරන්න ගියත් ලංකාවේ මිනිස්සුන්ට සමහරක් අයට ලැජ්ජයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජොබ් එක අනුව. මේකක් කරන්න. අන්න ඒකයි තියෙන්නේ. ඒක ඉතින්. අර මේ අර ඩොක්ටර් රේප් වෙලා ඉන්න තියෙන කතාව නම් අනේ මන් දන්නේ ඒකත් ඉතින් ඒකත් අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්නයක් තමයි. ලංකාවේ ඔව් එයා විතර නෙවෙයි නේද? ඒක නවත්තන්න ඕනිද? ඒ කියන්නේ දැන් සාමාන්‍ය බව සාමාන්‍ය හොඳ රටක් කියන්නේ සාමාන්‍ය ඕන මනුස්සයෙක්ට පාරේ බහලා යන්න පුළුවන් වෙන්න එපා පරිස්සමක් ඇතුව. පරිස්සමක් ඇතුව. ඉස්සර කියනවා නේද අයියේ මේ අර කොට නැනගෙන දෙවුන්දර පේදුරුදුට යන දෙවුන්දරට උනත් යන්න පුළුවන් ලංකාවේ කියලා හැමෝම මොකද්ද කතාවක් කියනවා මට ඇහිලා තියෙනවා. එහෙම තියෙනවා කියලා කතාව. මම කියනවා ඉතින්. හැබැයි ඉතින් අර සමහර ඉස්සර ෆොටෝස් වල ගෑනු ළමයි සෑහෙන්න කොටට ඇඳගෙන ඉන්නේ මේ එහෙම ට්‍රෙන්ඩ් එක බං තිබ්බේ ඉතින් මේ පස්සේ තමයි ඉතින් ඔය මේ අසහනකාරයෝ ටික ආවෙන. ඒ කියන්නේ ලිංගික අධ්‍යාපනය නැති එකත් ලොකු ප්‍රශ්නයක් පොඩි ලංකාවේ ලිංගික අධ්‍යාපනය ගේන්න හැදුවම කවුද විරුද්ධ වුනේ? කතා කරලා වැඩක් නැහැ නේ. ඒ කියන්නේ එක ආගමක් මේ ආගම් දෙක තුනකම කට්ටිය. ආගම් දෙක තුනකම කට්ටිය. ඒ කියන්නේ හතේ පොත කියලා එකක් ගෙනාවම මොකටද ඒක විරුද්ධ වුනේ? ඒ සෙට් එකක් විරුද්ධ වුණා. ඒ අධ්‍යාපනය අනිවාර්යෙන් දෙන්න ඕනේ දෙයක් නේ බං. ඒකෙන් තමයි කට්ටිය බේර ගන්න පුළුවන්. ඒ කියන්නේ දැනුමක් නැතුව ඒ කියන්නේ දැන් උන් සමහරක් අය බං අපචාරයට ලක් වෙන්නේ උන් අපචාරයට ලක් වෙනවා කියලාවත් දන්නේ නැතුවනේ. දන්නේ නැතුව. ඔව්. දන්නේ නැතුව මේ ඕන තරම් තියෙනවනේ බං. ඒ කියන්නේ දැනුම උන්ට දෙන්න ඕනේ. මේ මොකද්ද මේ කරොත් වෙන්නේ? මේ කියන්නේ මේකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න කොහොමද? ඒ හැමදේම මේ දැනුම තියෙන්න ඕනේ. බෑ දැනුම තිබ්බොත් මේකක් නැහැ ඉතින්. ඔව් ඒ කියන්නේ අපෝ ඒක නම් හරිම චාර්ටර් සීන් එකක් ඒක. ඒ අතින් ලංකාව ඒ පැත්තෙන් බලපුවම ඒක තමයි අර අනික මන් දන්නේ මේ හරිම චාර්ටර් සීන් එකක් ඒක. ඉතින් චාර්ටර් සීන් මම හිතන්නේ දවසකට ලංකාවේ වාර්තා වුණේ නැති වුණාට අනිවාර්යයෙන්ම දූෂණය වෙනවා අයියේ. නෑ ඒ කියන්නේ ලංකාවේ කියන්නේ පැයකට එකක්ද නෑ ඔහොම දන්නේ නෑ මොකක් හරි එහෙම එකක් තියෙනවා. මේ කියන්නේ ඒ කියන්නේ ටයිම් එක. මේ ටයිම් එකෙන් ටයිම් එක. ඔක ඉන්දියාවේ තමයි වැඩිම. ඉන්දියාවේ තප්පර 20කට එකක්. එහෙම. ඒ කියන්නේ දූෂණය වෙනවා. වැඩිම ඉන්දියාවේ. තප්පර 20කට එක ළමයෙක් දූෂණය වෙනවා. ඒ ස්ටැට්ස් ටික හරියට මේ අපි වැරදියට කියනවා නම් කවුරුහරි කමෙන්ට් කරන්න. ඇත්තටම අපි මේ නිකම් මේ කතා කරනකොට කියන්නේ මේ ඔයගේ ඇති ඉතින් අනිවාර්යෙන් ඉතින් මොකද මේ ඒක චාර්ටර් රටවල් නේව. ඔව් ඉතින්. ඒ කියන්නේ චාර්ටර් රටවල් නේව කියන තැනට දැන් අපිත් ඇවිල්ලා එතකොට. අපි කොහොමද හිටිය බං ඒකේ මේ කොහොමද ඉන්නවා? ඒ දැන් මේවා මේ ගැන අපිට මේ ඉන්නේ නැතුව කොච්චර ඒවා යනවා ඉතින්. මේ කියන්නේ මේ ડોක්ටර් කෙනෙක් හින්දානේ බං මේක මේ හයිප් වෙලා උඩටම ආවේනේ. නැත්නම් ඉතින් මේ වෙන එකක් වෙන්නේ නැහැ. ඕකට වැඩේ තියෙන්නේ බං මේ ඕක වැඩේ තියෙන්නේ මේ දැන් ඕකේ මේ අර කරපු එකව සුද්ධ කරන්න යන එකනේ බං මේ සමහරක් කියමු. අන්න උන් ඉන්නේ දානවනේ ඔක්කොම කලින්. ඔව් ඈ. ඒ කියන්නේ එක්කටන හොඳ වැඩක් වෙලා තිබ්බා. මේ මොකද කියලා තියෙන්නේ? සෙලින්කෝ ඉන්ෂුරන්ස් එකේ එකෙද්ද කොහෙද? ඒ කියන්නේ ඉන්ෂුරන්ස් කරන එකේ. ඉන්ෂුරන්ස් එක මතකයි. සෙලින්කෝද කොහෙද තමයි. ඒක පාරේට බලු කතාවක් බං කියලා තිබි මේ මේක මේ වචන කියන්න කිව්ව සමහරක්කට මේ වෙන්න පුළුවන්. මම දාලා මම හදන්නම්. ඔයා කියන්න ඔයා ෆ්‍රී එකේ කියන්න. ඔව් කියලා මම මේ පෝස්ට් එක දැක්කා. උහු කියලා තිබ්බා බං මේ ඔය මේ කොහොම හරි උට මොකක් හරි වෙලා තියෙනවා. වෙලා කියන්නේ මොකක් හරි ඇරියස් එකක් ඇති ડોක්ටර්ස්ලාත් එක්ක සමහරවිට. ඇරියස් එක තියෙන මොකද ඌගේ ආසි හොස්පිටල් එකට ගියාට පස්සේ නර්ස් කෙනෙක් මේ ඔය ඒ කියන්නේ මෙන්න මේ
උගේ සීයාව මේ හොස්පිටල් එකක් ගියාට පස්සේ නර්ස් කෙනෙක් බලන්න පරක් වෙලා සීයා මැරුණා හරි උන්නම කතාවක් කියලා උන් හින්දා තමයි මගේ සීයා නැති වුණේ ඔහොම කතාවක් කියලා තිබ්බා මේ ඔය උන් කියන ලොකුකම මේ කාට හරි එහෙම ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම කාට හරි අසහනයක් තියෙනවා නම් එහෙම අනිත් මිනිසුන් අතහැරලා නර්ස්ලයිට මේ ඩොක්ටර්ස්ලයි කෙනෙක් ඒ කියන්නේ උන් කියලා තිබ්බ ගෙඩින්ම මේ පෝස්ට් එකේම දාලා තියෙන්නේ කාට හරි එහෙම අසහනයක් තියෙනවා නම් මේ එහෙම විකෘති ආසාවක් එහෙම කාට හරි තියෙනවා නම් ඒ කෙනෙක්ව අල්ලගෙන උගේ එක සංසිඳව ගන්න මේ කියලිවත්ලා ඊට පස්සේ මේ තෙනින්කෝ එකෙන් දාලා මේ මෙයාට විරුද්ධව මේ ක්‍රියාමාර්ග ගන්නවා මෙහෙම කෙනෙක්ව මේ කියන්නේ මෙයා ෆ්‍රීලාන්ස් විදිහට අපේ ඒජන්ට් කෙනෙක් විදිහට ඉන්න කෙනෙක් මේ ලෙටර් එකක් දාලා තිබ්බා මේ මෙහෙම කෙනෙක්ව මෙයා මේ කියන්නේ මේවා කම්පැනි පොලිසිස් වලට විරුද්ධයි මෙහෙම මේ මිනිස්සුන්ට මේ කතා කරන්න දෙන්න බෑ හින්දා මෙයාට ඒ කියන්නේ උගේ ජොබ් එක ඉවරයි මේ එහෙම එකක් ඉතින් ඒ කියන්නේ ඒ වගේ ඉතින් තව එවුන් ඕන තරම් ඉන්නවා බං එහෙම අර සුද්ධ කරන එවුන්ව තියන්න හොඳ නෑ උන්ව ඒ කියන්නේ අඩු ගානේ ඇත්තටම කම්පැනි එක තියන්න හොඳ නැති එවුන්නේ අර තමන්ට ඇති වෙච්ච පර්සනල් මේක හින්දා ඒ ඇරියස් එක ඔය වගේ තැන්වලදී එළියට පයින්නවනේ මිනිස්සුන්ගේ ඒ වගේ පයි තව කොච්චර තියෙනවද බං ඒ කියන්නේ ඒව ඉතින් හෙනට දීප්පයි ඕක ඒ මිනිස්සයාට දැන් සාමාන්‍ය මිනිස්සෙට කේන්ති යන එක කේන්ති ගියේගේ උපරිම දැන් අපි කේන්ති කියලා මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න එකට තියෙන්නේ තප්පර 90ක්. හරිද? ওই තප්පර 90 අල්ලගෙන ඒ කියන්නේ කේන්ති කියන ඉමෝෂන් එක ඒ කියන්නේ සැරටම තියෙන්නේ තප්පර 90ක්. ওই තප්පර 90 අපිට අල්ල. ඒ කියන්නේ විනාඩියකුත් තව තප්පර 30ක්. හරිද? ඔය ටික අල්ලගන්න පුළුවන් නම් එතනින් එහාට අපි පොඩ්ඩක් කාම් වෙනවා. ඒ කියන්නේ අන්න එහෙම කියලා තියෙනවා. ඒ කියන්නේ මේකේ මිනිස් මොලේ ඒ කියන්නේ ඇඟ කියන එකේ කේන්ති ඇති වෙලා අපි මොකක් හරි දෙයක් මේක දැන් මම පෝස්ට් එකක් දානවා ටයිප් කරන අර අන්නේ ඒ වගේ මේක තියෙන්නේ තප්පර 90ක් වගේලු. ඒක අල්ලගෙන ඉන්න පුළුවන් නම් කොහොම හරි එතනින් එහාට ඒ කියන්නේ අපිට ඒක කරන එක මේ ඕකේද නැද්ද කියන එක හිතන්න ගන්නවලු. ඔය වගේ පෝස්ට් එහෙම බං හිතහන් ඕනවට්ටා යනවා කියන්නේ එකක් තමයි මේ කියන්නේ සමාජය ගැන වැරදි අර්ථකථනයක් යන්නේ. ඒක සහ අර වගේ අර කරන උන්ට ඔක හරියක් බං. ඒ කියන්නේ මර මේ කියන්නේ මේ අර නිකන් කරාට නිකන් කමන්නේ වගේ සීන් එකක් නේ ඒක නිකන්. ඒ කියන්නේ ඒ වගේ ඒවා අනිවාර්යෙන් ඉතින් වහලා දාන්න ඕනේ. ඉතින් ඔය කියන්නේ උන්ට විරුද්ධව අනිවාර්යෙන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ ඉතින්. ඒ කියන්නේ ඒ වගේ මිනිස්සුන්ව මේ කියන්නේ ගැලපෙන්නේ නැහැ නේ බං ඉතින් ඒ වගේ කතා ඒ කියන්නේ ඒ වගේ කට්ටියට දඬුවම් දෙනකොට තමයි මේ ඊට පස්සේ කතා එන්නේ නැතුව තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ වගේ කතාවකටවත් එළියට එන්න හම්බ වෙන්නේ නැහැ කියලා බං මිනිස්සු දන්නකොට අන්න එතකොට බං ඉතින් මිනිස්සු තව බය වෙන්නේ වැරදි කරන්න. ඔව් නීතිය තමයි මෙයා වෙන්න ඕනේ. දැන් අර මේ ඩුබායි වල හැම තනිකර ඔක්කොම යන්නේ මේ නීතියෙන්නේ අයියේ ඔක්කොම තනිකර නීතියෙන් තමයි පාලනය වෙන්නේ. ඒ රටවල දුබායි මේ මිනිස්සු පට්ට බයයි නීතියට. නීතියට පට්ට බයයි. ඒ කියන්නේ දැන් ඔය මේ වගේ දෙයක් වුණොත් එහෙම කෙලින්ම එල්ලනවා. කෙලින්ම එල්ලනවා. ගල් ගහන මරනවා හරි එල්ලනවා හරි මොකක් හරි දෙකෙන් එකක් කෙලින්ම ඉතින් පොරව මරනවා ඉතින් ආයේ. ලංකාවේ ඉතින් බම් මොකද උසාවියේ ඉඳලා ඉතින් වෙඩි තියලා යන්න පුළුවන්. දැන් අර ඒ ගෑණිව තාම හොයාගන්න චාටර් සීන් එක නේ කොල්ලෙක්ව නම් කමන්නේ අයි. කෙල්ලෙක්ව හොයන්න බෑ කියන්නේ. මම දැක්ක මේ ළඟදී මොකක් හරි පත්තරයක දාලා තිනවා ඒක රට පැනලා කියලා ඉන්දියාවට පැනලා කියලා. අනේ මන්ද ඉතින් ඉන්දියාවට පයින්නකන් ඒ කියන්නේ දවසක්වත් යනවනේ බං අඩුම ඔය දේ කරගන්න. අඩෝ ඒ කියන්නේ සර්වේලන්ස් එකක් නැද්ද අපේ කිසිම මේ නෑ ඉතින් බුද්ධියන්ස කියනවත් ඒ කියන්නේ මේ කියන්නේ රටේ තියෙනවනේ බං එහෙම එකක් නැද්ද මේ මේකක් දාන්න නෙට්වර්ක් එකක් නැද්ද? ඒක අර දේශබන්දුවත් හැංගිලානේ යකෝ ඒක හැම එකම දල්දන්න මූණක් ඒ යකා. ඒක නම් ඉතින් පොඩි ඒක නම් ඌ නම් හංගල ඇත්තේ. නෑ හංගලා තියෙන්නේ ඉතින් ඒ මොනවා වුණත් ඉතින් පොලිසිය වැඩ කරන උන් වැඩ කරන මිනිස්සුනේ බං ඉතින් ඉන්නේ. ඒ යාළුවනේ ඉතින් ඉන්නේ ඉතින් ඒක ඉතින් කරන්න දෙයක් නෑ. දිහේ නැතිව පොලිසිය ඉන්නේ ලොකු එවුන් ටික ඔක්කොම අයින් කරලා වෙන අලුත් එවුන් ටිකක් දාන්න ඕනේ. ඕක මේ සුද්ධ කරන්න. ලොකු තැන් වලට ඔක්කොටම. ඒ අරගෙන ඉතින් මේ වගේ කරගන්න වෙන්නේ නැහැ. ඒ තියෙන අර අපරාධකාරයෙක් අර විදිහට පැනලා යන්නේ ඒක ඉතින්. කෙල්ලේ. කොල්ලෙන් නම් කමන්නේ. ඒ කියන්නේ කැමරා ඒ කියන්නේ ෆොටෝ එහෙමත් ඔක්කොම තියෙද්දි බා. පටපට ගාලා දැම්මනේ ෆොටෝස් ටික රිලීස් කරානේ. නමක් විතරක් කමක් නැහැ කිව්ව හැකි. දැන් ෆොටෝ එහෙම ඔක්කොම තියෙද්දි ඉතින් ඉවරලා රටනුත් පැනලා. ඒ කියන්නේ දවසෙන් පනින්න බෑනේ බම් මොනවා. ඒ කියන්නේ නිල වශයෙන් ඒක කියලා නෑ නේ රටින් පැනලා කියලා ඒක කියන්නේ නැද්ද දන්නේ ලැජ්ජා හින්දානේ. මම පත්තර ඒක දැක්කේ පත්තරේ ආටිකල් එකක් තිබ්බා. මේක ඉන්දියාවට පැනලා කියලා ඉවර වෙලා ඒක දන්නේ නැහැ. ඉතින් පත්තරේ මොකද ආදිපද කියලා මම කියෙව්වේ නෑ. හෙඩින් එක විතරයි දැක්කේ. මේ ඒ වගේදී එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් නැගිට හැංගිලා වෙන්නත් පුළුවන් ඉතින්. ඔය හැංගිලා හිටියත් බම් මොනම බුලත් මෙච්චර
ඔව් අනික අර දැන් අර අපි කතා කරේ අර ඒ වගේ වැරදි කරන කට්ටිය සුද්ධ කරන එකට මේ ඕකෙත් අර ෂූටට කවි නිසඳස් ලියලා තිබ්බේ කෙල්ලෝ අනේ මාව ඒක නම් හරිම චාට් මට ලැජ්ජා හිතුණා ඒ ටික මට ලැජ්ජා හිතුණා ඒව දැකලා අයියේ මේ මෙහෙම මේ එවුන් ඉන්නවනේ කියලා ඒක ජෝක් එකට උන් දාලාද ඇත්තට දාලාද දන්නේ නැහැ හැබැයි සමහර කට්ටිය දාලා තියෙන විදිහට ඇත්ත කියලා ඇත්තටම දාලා කියලා තමයි හිතෙන්නේ ජෝක් එකට දාන ඒවා ඉතින් අර ඒ වුණාට ඉතින් ඒ එහෙමත් ඉතින් ඕනේ නැහැ ඉතින් මොකටද නෑ ඒකත් අර සයිකොලොජිකලි තියෙනවායි එහෙම විලන්ස්ලාට කැමති වෙන කෙල්ලෝ ඉන්නවලු ඒ නෑ කියන්නේ ආර එහෙම එකක් නෑ නෑ ඒක බං ඒ කෙල්ලන්ගේ හැටියක් ඉතින් ඒ කියන්නේ කෙල්ලන්ගේ මේක හැදිලා තියෙන්නේ ඒකනේ බං ඒ කියන්නේ දැන් ඉතහංකෝ දැන් ඕන මේ ඕවට වැඩි ඕනේ නෑ මේ පාරේ ඉන්න බල්ලෝ ටිකක් බලපංකෝ ඒ කියන්නේ මිනිස්සු ඒ කියන්නේ සත්තුනේ බං හරිද ඒ බලහංකෝ ඕකේ මඩි දා ගන්න බල්ලට නෙවෙයි බැල්ලියෝ ටික සෙට් වෙන්නේ ඒ කියන්නේ වැඩිම මඩි දාගෙන වැඩිම කෙල ගන්න එකාට හරිද ඒ කියන්නේ ඒක සරලයි ඒක මේ ඒ කියන්නේ ඥානවල එන එකක් ඉතින් ඒකේ දැන් ඒක ඉතින් අර මිනිස්සුන්ට ආවත් ඉතින් මේ ඒකම තමයි අර ඥාන වලින් තියෙන්නේ මේ අර වැඩිපුරම අර ශක්තිමත් කියලා පේන එකට. ඒ කියන්නේ ඔකනේ බං ඔය මේ සාමාන්‍යයෙන් ඔය කියන්නේ සාමාන්‍යයෙන් එල්ලන්ගේ හැංගීම් එන්නේ මේ කියන්නේ මුල් එන කාලේ බං ඕ ලෙවල් කාලේ එහෙම. ඕ ලෙවල් කාලේ කුඩුකාරයෝ එක්කලා එහෙම සෙට් වෙලා ඒ කියන්නේ ඒ වගේ එහෙම වෙන්නේ මචං ඒකනේ. ඒ කියන්නේ අර නිකන් අර උන් අර වෙන එකෙක් ගහ ගන්න යනවා ඊට පස්සේ එක එක මේවා වලි කාපර්ලත් එක්ක සෙට් වෙනවා ඒ ගහගෙන එක එක ඒවා අන්නේ ඒ කාලේ ඒක සෙට් වෙන්නේ අර උන්ව ඇදිලා යන්නේ ඉතින් ඒ හේතුව ඉන්නේ ඉතින් ඒක අර තමන් ඉතින් අපි මිනිස්සුනේ බං මොලේ මේව කරලා දැනගන්න එපා මේ මෙහෙම නෙමෙයි අර ජාන වලින් එන මේක නෙමෙයි මුං එක්කලා කියො මෙහෙමයි වෙන්නේ කියලා ඉතින් ඒක දන්නේ නැතුව යනවා ඉතින් ඊට පස්සේ ගිහිල්ලා දූෂණය වෙලා වෙන්න ඕන ටික ඔක්කොම වෙලා එනවා ඉතින් ඒක තමයි ඉතින් ඒ කියන්නේ අර ඒකට අර හිතන්න නැතුව ගිහින් ලෑරවල් ටික වෙලාව ඒකේ මේකක් කරන්න ඕනේ මම තව බැලුවෙත් මේක කරා 12 ආනේ 12 එකේ ඒකට වීඩියෝ හදලා දාන්න ඒකේ තියෙනවා මේකක් මේ කියන්නේ අර අලුතෙන් ඔතෙන්ටිකේෂන් එකක් එහෙම ආවනේ ලෑරවල් වල ඒක 12 වල නෙමෙයි ඒක කලින් ඉඳන් තිබ්බ ඔතෙන්ටිකේෂන් එකක් ඒ ලෑරවල් වලට විතර නෙමෙයි අනිත් දැන් මේජර් වලටත් එක්කලා හැබැයි මේ දැක්ක වීඩියෝ සෙට් එක කට්ටිය ඒක නිකන් ફોකස් කරනවා ඒක හොඳයි කියලා ඒක නෑ අවුලක් නෑ ප්‍රශ්නයක් නෑ හැබැයි ඉතින් ඒකේ ප්‍රශ්න තියෙන්නේ අපි ලංකාවේ නිසා ඒ කියන්නේ මේ ඩිසයින් කරන වීඩියෝ එකක් වෙනම කරන්න ඕනි මේ කියන්නේ දැන් ඉතහොත් ඒකේ තියෙන්නේ 1 මිලියන් යූසර්ස්ලා වෙනකම් ෆ්‍රී මේ එතනින් එහාට $2500ක් යනවා next 1 million user හරිද next 1 million user $2500ක් යනවා ඊට පස්සේ තව ගත්තොත් එහෙම මේ තව ඒ කියන්නේ URL එකේ domain එක ඒ කියන්නේ අපේ domain එක දැන් අපිට ඕන සයිබිලසිම් කියන domain එක දාලා ඒක මේව කරගන්න $99ක් යනවා මාසෙකට හරිද ඒ වගේ තව ප්‍රයිසින් ටිකක් තියෙනවා හරිද මිලියන ගැන මේක දාලා තිබ්බට ඒකනේ ලොකු ගානන්න කියලා පෙවුනට අර උන් ඒක සෑහෙන ඕක මෙහෙමනේ බං දැන් ස්ට්‍රැටජිකලි ගහලා කවදාවත් අඩු වෙන්නේ නැවෙනේ වැඩිනේ වෙන්නේ යූසර්ස්ලා ඕක ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ බං දැන් අපි මොකක් හරි වෙබ්සයිට් එකකට ගියොත් අපි account එක හැදුවට පස්සේ සමහරගේ ජීවිතේටම නිකන් ගිහිල්ලා account එක හැදුවා සමහරට ආයි ගිහිල්ලා හදන්න වෙන එකකින් Google login එක එහෙම තියෙනකොට හරි සමහරට එකාට තියෙනවා account 4-5ක් ඕකේ හරිද දැන් එහෙම බං මේ 1 මිලියන් කියන එක දැන් මේ කාලේ 1 මිලියන් කියන එක ලොකු දෙයක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ දැන් ගොඩක් e-commerce site වල තියෙනවා මේ 1 මිලියන් වලට users ලා කොහොමද? මේ අය අර නිකම්ම ඒ කියන්නේ දැන් හිතමු දැන් YouTube එක ගත්තත් අපි දැන් views කීයක් තියෙනවද එක වීඩියෝ එකකට ගොඩක් වීඩියෝස් වල sub මිලියනකට වඩා තියෙන channel කීයක් තියෙනවද? ඉස්සර පොඩි යෝග. ඒ කියන්නේ ඉස්සර චුට්ටයි. ඉස්සර හරියට 1 මිලියන් කියන එක දැන් මහ දෙයක් නෙමෙයි. දැන් ඉස්සරහට එනකොට තව වැඩි වෙනවා. දැන් හිතහන්කෝ ඔය අන්නෝගත් එක ගන්නකොට දැන් සයිට් එකට 1 මිලියන් කියන එක මහ දෙයක් නෙමෙයි. දැන් අපි ඔය ඒ අර work OS login එක. ඒ කියන්නේ ඒකත් එක්කලා මේ දැන් ඒක දාලා අපි ඇප්ලිකේෂන් එක හදලා දුන්නා. හරිද? හදලා දුන්නාට පස්සේ අපි ආයෙක 1 මිලියන් ගියාට පස්සේ ඔය ලිමිට් වලට ක්ලයන්ට් කියන්නද මේ මචං මේ සර් මේක 1 මිලියන් විතරයි අපි නවත්තන්න 1 මිලියන් කියලා ඉවරනාට පස්සේ නවත්තන්නද? ඔය කොහොමද බං $2500 කියන්නේ දැන් මොක ලංකාවේ ගත්තොත් එහෙම බෑ අපේ ගත්තොත් එහෙම ලොගින් එකකට ලක්ෂ 7මාරක් වියදම් කරන්න මොකද බං ඉන්නේ මොන කම්පැනිද කියනවා කැමති
ඒ කියන්නේ ඊළඟ මිලියනයටද 2500 එන්නේ. ඊළඟ මිලියනේට ඩොලර් 2500යි ආයි මිලියන දෙක පිරුණොත් ආයිත් තව 2500ක් යනවා තුන්වෙනි මිලියනේට. ඒ විදිහට. ඒ කියන්නේ එහෙම තියෙන්නේ. මේ ඒ කියන්නේ මෙහෙමනි බං ලංකාවේ සර්වර් එකට ගෙවන්නත් කොච්චර ගේමක් දෙන්න ඕනිද මේ ඒ කියන්නේ නිකන් උන්ගේ මේ උන්ව හදාගන්න ඒ කියන්නේ සර්වර් එකේ ස්ටෙප් වැඩි කරලා ඉවර වෙලා සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපිට නෙමෙයි අමාරු උන්ට ස්ලෝ නැති වෙන්න මේ සයිට් එකක් දාලා දෙන්න කොච්චර ගේමක් දෙන්න කන්වින්ස් කරන්න කොච්චර ගේමක් දෙන්න ඕනිද අපි සාමාන්‍ය ක්ලයන්ට් කෙනෙක්ට ඒ කියන්නේ සාමාන්‍ය ස්ලෝ නැතුව දුවන්න මෙච්චර සර්වර් එකක් ගන්න ඕනේ කියලා තේරුම් කරන්න කොච්චර අමාරුයිද ලක්ෂ ගානක් නෙමෙයි හරිද ඊට වඩා ගොඩක් පොඩි ගානක් උනත් තමයි ඩොලර් 100ක විතර සර්වර් එකක් අරන් දෙන්න උනත් කොච්චර මේකක් කරන්න ඕනිද يعني ගොඩක් අය එච්චර යනවද ඒක එච්චර යනවද මෙහෙමයි ඒක වෙන කතන්දර ගොඩයි. එහෙම මේකයි නේ. දැන් ඔය වගේ එකකට කොහොමද බං උන්ට මේ ඈ හදන එකට හදපු එකට දාන්න අතින්. ආදකට දාලා තමයි ඉතින් හදන්න වෙන්නේ. දැන් ඒකට ඊට පස්සේ තව අර දැන් වෙන URL වැඩ කරන්න කැමති නැති ඒවත් ඉන්නවනේ. ඒතකොට තමන්ගේ URL එක පාවිච්චි කරලා කරන්න නම් ඒකේ මේකට ඒ ඔතෙන්ටිකේෂන් එක මේ මාසෙකට ඩොලර් 99ක්. මොන ලංකාවේ කම්පැනිද බං ඉතින් ඕකට කැමති එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒ කියන්නේ මෙහෙමයි අපි සාමාන්‍යයෙන් දෙයක් හදනකොට දෙයක් පාවිච්චි කරනකොට මේ ඒ කියන්නේ අපි ඒ කියන්නේ ඕක ලංකාවේ විතරක් නෙමෙයි බං සාමාන්‍ය වෙන රටක වුණත් බං ඩොලර් දැන් US වුණත් තියෙන ඩොලර් 2500ක් කියන්නේ ලොකු ගාණක් ඒ කියන්නේ සමහරක් උගේ මාසෙක වඩියක් විතර ඔව් මේ පොඩි ගාණක් නෙමෙයි හරිද ඒ කියන්නේ මේ ටැක්ස් කට් මේ උන්ගේ ටැක්ස් ටික එහෙම කට් වෙලා ආවට පස්සේ සමහරකට උන්ගේ පඩේ ඉතුරු වෙන ගාණටත් වැඩි ගාණක් 2500ක් කියන්නේ හරිද? ඒ කියන්නේ ගොඩක් ආයේදී මේ අන්න ඒ වගේ තියෙද්දි මේ කොහොමද ඔය වගේ එකක් අපි මේ දෙන්නේ? ඒ කියන්නේ මහ ලොකු ගාණක් නෙමෙයි. ඒ කියන්නේ යූසර්ස්ලා මිලියනයක් කියන්නේ. ඒ කියන්නේ නැත්නම් අපි හදලා දුන්නාට පස්සේ කාලයකට පස්සේ ඕක මේ පිරුණාට පස්සේ වැඩක් නැහැනේ. ඒ කියන්නේ මොකක් හරි ඔන්න යූසර්ස්ලා කවදාවත් මේක මිලියනේ වෙන්නේ නැති වගේ සිස්ටම් එකක් නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි පබ්ලික් සිස්ටම් එකක් නම් වෙන්න පුළුවන් කිසිම අවුලක් නැහැ. ඒ හින්දා ඒකේම අර අපි හිතන්න ඕනේ මොකක් හරි අපි පැකේජ් එකක් අපි පැකේජ් ඒ කියන්නේ අපිට පැකේජ් තියෙන්නේ අපේ වැඩ ලේසි කරගන්න. හැබැයි අපි පැකේජ් එකම යූස් කරනකොට හිතන්න ඕනේ මොකද්ද මේකේ ලිමිටේෂන් කොහොමද මේකේ ප්‍රයිසින් මොනවා හරි තියෙනවද අපි ඇයි මේක අපි බලන්න ඇයි මේක යූස් කරන්නේ අපි මේක යූස් කරන්න කොහොමද මේක අනාගතේදී මොකද වෙන්නේ අන්නේ දේවල් ටික අපි බලන්න ඕනේ නැත්නම් මොකක් හරි අලුතෙන් පැකේජ් එකක් ආවට පස්සේ හරි කවන්න ඒක දාලා කෙලර් එක නෙමෙයි කරන්න ඕනේ. ඒ කියන්නේ මම දැක්ක සිංහල වීඩියෝස් ගොඩාක් තියෙනවා මේ අලුත් මේක මෙහෙමයි මේක යූස් කරන්න හොඳයි මේක කරන්න මෙහෙමයි කියලා. ඒක අර කරනවා වගේ නෙමෙයි අනාගතයේට ඔයා හදලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරක් විට 1 මිලියන් යූසර්ස්ලා ගහන්න අවුරුදු 2ක් 3ක් විතරයි. උනෙන් පස්සේ මොකද කරන්නේ? අර ලොකුනාට පස්සේ දැන් අරයා ඔය සීන් එක දන්නේ නැහැ නේ කවදාවත් පත් තමයි කතා කරලා කියන්නේ මේකට මේ යූසර්ස් ලොග් වෙන්න බෑනේ මොකද කරන්නේ කියලා. ඊට පස්සේ උන්ට ලක්ෂ 7මාරක් ගෙවන්න කිව්වොත් එහෙම තමයි අහගන්න වෙන්නේ උගෙන්. මේ හැමෝම වීඩියෝ හදන්නේ සහ ඒ දේවල් කරන්නේ සුන්දර පැත්ත ගැන විතරයි නේ අය. ලස්සන සුන්දර පැත්ත ගැන විතරයි. පැත්ත ගැන එන අඩුවෙන් කියන්නේ ගොඩක් කට්ටිය. දැන් මම අර මේ පරිප්පු පොඩ්කාස්ට් කියලා පොඩ්කාස්ට් මේ අහලා බලලා තියෙනවද අයියා නැද්ද? මං එවන්නම් මං එයාලා මේකක් බලන්න දැන් ඒකේ දැන් එවරස්ට් වල බේස් කැම්ප් එකට ගියපු එක්කෙනෙක්ව ගෙන්නලා තිබ්බ මෙයාලා හරිද කතා කරන්න එයා කියනවා අඩෝ ඒ කියන්නේ කෙලින්ම ආයෙත් මේ කටට බ්‍රේක් නැහැ කියන එක කියනවා ආයතනින් අනම් බලන්න නැහැ කෙලින්ම අඩෝ මචං කලින් දාලා තිබ්බේ ඒ කියන්නේ කලින් වීඩියෝස් බලලා තිබ්බලු හෙන ලස්සනයි හෙන මේ හොඳයි අවුලක් නැහැ අමාරුව ගැන කියන්නේ නැල්ලු යද්දිලු තේරෙන්නේ අමාරුව අම්මට උඩ ඒ කියන්නේ ඔක්සිජන් නැති වෙනවනේ උඩට ඇද්දි ඔක්සිජන් නැති වෙනවා උඩට ඇද්දි ඔක්සිජන් නැති වෙනවා එතකොට හුස්ම ගත්තට හුස්ම එන්නේ නැලු හුස්මක් කරන් අඩි 4යිලු ඇවිදින්න පුළුවන් ඊට පස්සේ ආයෙ ඉන්නවලු ආයෙ එද කොහොමද ඇවිද්දේ අම්මට සිරට වායු වල පීඩනයත් අඩු වෙනවනේ එතන හුස්ම ගත්තට වාතේ නැහැ වාතේ එන්නේ නැහැ ඔක්සිජන් ප්‍රමාණය නැල්ලු ඔක්සිජන් ප්‍රමාණය නැහැ ඒ වගේ ඔක්සිජනුත් නැහැ වාතයත් නැහැ වාතේ ඝනත්වයත් අඩු වෙනවා අන්න ඒක ප්‍රශ්නේ තියෙන්නේ ඊට අපි ඩවුන්ලෝඩ් කරා මේක මේ ගෑන්නේ දැන් SLT එකකින් බලන්න ඇතුළේ හිටම් 2-4 වෙනකම් ෆ්‍රීනේ අඩෝ මන් දවසට ඩවුන්ලෝඩ් කරා කියහම GB 100 ගාණක් ඒ කියන්නේ උදේ රෑ 12 ඉඳන් උදේ 7 වෙනකම් ඒක ලාභයි බං ඒ කියන්නේ මේ සුපිරි මේ ඒ කියන්නේ මේ මොනවාද ඩවුන්ලෝඩ් ගේම්ස්ද ඔව් ගේම් ඩවුන්ලෝඩ් කරලා ගැහුවත් එක්කලා ආයි මට ඉතින් ගැහුවා ගේම් ටිකක් ඩවුන්ලෝඩ් කරලා මොකේද ගැහුවේ අර ලැප් එකේ Windows එකේ
අර ඔයාගේ ඉස්සර ගේම් ගහපු ලැප් එකේ නෑ අනිත් එක. දැන් තියෙන එක. මේ දෙක තුනක් ගැහුවා. මේ ඊට පස්සේ අරක මැක් එකනේ ඔය පේන එක මැක් එකනේ ඒක MacBook එක. මේ ඒක නෙමෙයි. මේ පිටිපස්සේ තියෙන එක. මේ ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරා මේක Black Ops 4 එක. මට ඒක අමතක වුණා කියනකො ඒකේ මල්ටිප්ලේයර් විතරයි තියෙන්නේ කියලා. මම මල්ටිප්ලේයර් ගේම් එච්චර ගහන්නේ නැහැ. හරිද? ඒකේ මල්ටිප්ලේයර් විතරයි තියෙන්නේ බම්බු ගහන්න GB 167ක්. දවස් දෙකකින් ඩවුන්ලෝඩ් කරා. ඒ කියන්නේ පළවෙනි දවසේ GB 110ක් උක ඩවුන්ලෝඩ් වුණා. පෝස්ට් කරා ඊට පස්සේ. ඔව්. තිබ්බයි කියන වෝල්ට් එක විතර ඩවුන්ලෝඩ් කළා. ඊට පස්සේ ඊළඟ දවසේ මේ අරක ඩවුන්ලෝඩ් කරා. ඒක ඩවුන්ලෝඩ් කරපු එකට වැඩකුත් නෑ මොකුත් ගන්න. ඩිලීට් කළා දැම්මා. ඉතින් මේක ඉඩ මදින ඊට පස්සේ මේ අදයි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය රාදෝටම පස්සේ දැම්මම පස්සේ උදේ 7 වෙනකොට හරි. ඒ කියන්නේ මේ අතර ගානක් ඇවිදින්න ඊට පස්සේ මේ ඒ කියන්නේ හැබැයි ඉතින් SLD එකේ ඒක දීලා තියෙන එකක් පට්ට ලාභයි ඈ. ඒ කියන්නේ රැයට මේව කරා. එහෙම හරි කරලා තියෙන එක ලොකු දෙයක් අයියේ. මොකද හැබැයි නැත්තම් මේ මම මේ මාසෙට 8000 ගාණක් ගෙවනවා පැකේජ් එකට. හරිද? කියන්නේ සම්පූර්ණ ඒ කියන්නේ පැකේජ් එක 5000 ගාණයි. ඔකේ ටැක්ස් එකත් එක්කලා ওই මගුල් ටික එකතු වෙලා ආවට පස්සේ ඒක විතර 7000 ගාණක් කරනවා. ඊට පස්සේ තව ඔය අර අනිත් මගුල් වලටත් ඒ වුණාට පස්සේ 8000 ගාණක් කරනවා සම්පූර්ණ මාසෙට බිලපන්. හරිද? අර මම ඉතින් අන්ලිමිටඩ් පැකේජ් එක අන්ලිමිටඩ් පැකේජ් එක උනාට තිබ්බා. ඕකේ දවසට GB 10යි මේ GB 10යිනේ දෙන්නේ. 10යි ඊට පස්සේ ඊටු ටික ලිමිට් වෙනවනේ ඉතින්. ලිමිට් එකේ වැඩ කරන්න බෑනේ. වැඩක් නැහැ. ඉතින් මාසෙට 8000 ගාණක් දීලා අර වගේ මේකක් තියෙන්නේ. ඉතින් එහෙම නැතුව වැඩ කරන්නත් බෑ. හැබැයි අර රෑදොලේ ඉතින් 3 වෙනකම් අරග තියෙන එක නම් ලොකු දෙයක් හැබැයි මේ ලොකු දෙයක් කරගන්න පුළුවන් ඒකෙන් නේ. මොකක් හරි ගේමක් ගහ නෑ එහෙම හරි කරලා තියෙන එක ලොකු දෙයක්. හැබැයි වෙන කන්ට්‍රීස් වල නම් තනිකර අන්ලිමිටඩ් තමයි තියෙන්නේ. යාලා ඉතින් ස්පීඩ් එකට තමයි මේ charge කරන්නේ. මේ ඉන්දියාවේ ප්‍රවාහ කොච්චර හොඳට තියෙනවද බං ඉතින් ඉන්දියාවට එනකන් එන ලයින් එකම තමයි අපි මුහුද යටින් ගන්නෙ. ඒත් ඉතින් එතනින් මුහුද යටින් data වලට නෙමෙයි බං මේ වෙන ලයින් එකෙන් charge කරන්නේ ස්පීඩ් එකට. bandwidth එකට. ඔව්. ඒක ගසාගෙන කනවනේ ඒ මන්දිවල ඒක නේද මෙනවා ටැක්ස් ගහන්න නම් එනවා ඉතින් අනේ අම්මා වුන්ට ඉතින් කතා කරන්න නෑ ඒකට ටැක්ස් ටික තමයි ටැක්ස් ටික දැන් මේක මචං ටැක්ස් ගහන්න මං කියන්නේ ටැක්ස් ගහන්න ඕනේ නෑ කියලා මං කියන්නේ ටැක්ස් ගහන්න ඕනේ මචං කෙලියෝ පටන් ඒ කියන්නේ මම නම් කැමති නෑ මේ පාරයි මේ ලක්ෂින එකමාරට කෙනෙක් නෑ එහෙම කරන්න ඕනෙත් නෑ ටැක්ස් ගහන්න ඕනේ මචං 50000 විතර ඉඳන් හරිද ලිමිට් එක 50000 කියන ඉඳන් ගහන්න ඕනේ හැබැයි මෙහෙමයි කියන්නේ 50000 එකට 130ක් ගහන්න කියලා නෙමෙයි මං කියන්නේ ඒ කියන්නේ 50000 පටන් ගන්න ඕනේ මචං 100ට එකෙන් දෙකෙන් වගේ ටික ටික පිළිලා අරන් යන්න. දැන් ඕකේ වැඩේ තියෙන්නේ දැන් 50000 එකට 100 දෙකක් ගැහුවම 50000 100 දෙකක් කියන්නේ රුපියල් 1000යිනේ. රුපියල් 1000 මේ චූටි ගානනේ. ඒ කියන්නේ ලොකු ප්‍රශ්න නැති වෙනවා කියන්නේ. රුපියල් 1000ක් ටැක්ස් එක හරිද? මේ ඔතන වැඩේ තියෙන්නේ උගෙන් ඔය රුපියල් 1000ක් හරි යන්න ගියාට පස්සේ තමයි බං උට දැනෙන්නේ යකෝ මගේ සල්ලි යනවා මගේ සල්ලි වලට මොකද වෙන්නේ ඊට මේ සල්ලි වලට වෙන දේ ගැන අපි බලන්න ඕනේ කියලා බලන්න ඕනේ හොයන්න ඕනේ කියලා වග වෙනවා හොයන්න ඕනේ කියලා දැන් ලංකාවේ බං 160කට 60ක් 70ක් විතර ටැක්ස් ගෙවන්නේ ගෙවන්නේ නැහැ ඒවට වෙන්නේ මොකද්ද දන්නෙත් නැහැ උන්ට අදාළත් නැහැ උන් ගෙවන්නේ නැහනේ ඒ කියන්නේ දැන් ලක්ෂයකමාරට ගියාට පස්සේ තව සෙට් එකක් ගෙවන්නේ නැහැ දැන් අපිට ටැක්ස් අදුනට තව සෙට් එකකට වදින්නේ නැහැ හරිද? ඒ කියන්නේ තව සෙට් එකක් ඕකෙන් ගැලවෙනවා වදින්න නැතුව. එතකොට බං මේ එතකොට තවත් පොඩි ගාණ, එතකොට හෙන්න පොඩි ගාණ ලංකාවේ ටැක්ස් ගෙවන්න. හරිද? එතකොට මචං උන්ට ප්‍රශ්නයක් නැහැ. රජයේ සල්ලි වලට ඒ කියන්නේ අර ගෙවනේ උන්ට විතරයි මචං අමාරුව තියෙන්නේ. ටැක්ස් ගන්න. ඒ දේවල් ගැන මග වෙන්න අමාරුවක් නැහැ. ඔය අනේ මේ සල්ලි ටික පින්නට දෙනවද මොනවද? ඒවා කිසිම අමාරුවක් නැහැ. ඔය අනිත් උන්ට. උන්ගෙනුත් ඕක යන්න ගියා නම් රජයට ඔය පින්නට දෙන වැඩ එහෙම කරගන්න වෙන්නේ නැහැ බං. මොකද අන්න එතකොට හොයන්නේ මොන වගුලක්ද කොහොමද ලොකු ප්‍රමාණයක් හොයන්න ගන්නවා මොනවද මේකට වෙන්නේ කියලා. එතකොට හරියට ඒවට මේ හොර වැඩ කරන්න නැතුව හරියට ඒවා නියාමනය කරන්න වෙනවා. අපමණ කියන්නේ කෙනෙක් 50000 විතර ඉඳන් විතර ටැක්ස් එක ගහන්න ඕනේ. ඒ කියන්නේ පොඩි ගණන් වලට ඒ කියන්නේ ලොකුවට නෙමෙයි පොඩි ගණන් හම්බෙන්නේ නැහැ. අදාළ afford දැනෙන් මේ කියන්නේ දරන්න පුළුවන් ගානකට. 100ට මේකත් දෙකක් ඒ වගේ පටන් අරගෙන උඩට යනකම් අරන් යන්න ඕනේ. ඔක්කොටම මේ ටැක්ස් එක ගහනවා නම් ඉතින් ඔක්කොටම ගහන්න ඕනේ ඉතින්. එච්චරයි. ඒකට මිනිස්සුන්ට තේරෙනවා මොකද්ද මේ හරියට වෙන්නේ කියලා. තාමට තේරෙන්නේ නැහැ. ඒක ඇත්ත. ඒකයි මම ඔය මේ ඩොලර් වල ටැක්ස් එක ගහන එක නම් මම විරුද්ධයි. මොකද මේ ප්‍රශ්නයක් නැහැ. ගෙවන්න බැරි කමක් නෙමෙයි. ඔතන වැඩේ තියෙන්නේ බං අපි ඩොලර් වැඩි රටක් නෙමෙයිනේ බං. අපි ඩොලර් නැතුව ඩොලර් හිතා ගන්න රටක් අපි.
ඩොලර් නැතුව හිතා ගන්න රටක් වුණාට පස්සේ අපි කරන්න ඕනි බං පුළුවන් තරම් මේ ඩොලර්ස් ටික මේ කියන්නේ මේ ලංකාවට ඩොලර් ටික පම්ප් කරන විදිය යන්න එපා. දැන් හිතහම ඒ කියන්නේ දැන් වැඩි ඕනේ නැහැ දැන් ලංකාවේ දැන් මොකක් හරි අර මේ ලංකාවට මේ ඩොලර් ගේනේ උන්ට අර ඉස්සර වැඩිපුර ගාණක් දුන්නේ ওই කාලේ වැඩිපුර ඩොලර්ස් ගෙනාවනි බං කට්ටිය. දැන් ඒකෙන් ඔය අතට සංචිත හැදිලා තියෙන්නේ. දැන් ඒ වගේ මේ අර දැන් ලංකාවේ කම්පැනිස් වලට මොනවද ටැක්ස් වලට ෆ්‍රී දෙනවා නම් එතකොට බලලා පිට රටින් කම්පැනිස් එනවනේ බං. කියන්නේ ටැක්ස් නැති රටවල් හොයාගෙන එන කම්පැනිස් තියෙනවනේ බං. හරි. අන්න එතකොට පුළුවන් තරම් පම්ප් කරන. ඒතර රටේ ඩොලර් සංචිතේනේ බං වැඩි වෙන්නේ. දැන් හිතහම් පරි බැංක් වලින් පිට රට මිනිස්සුන්ට ඇවිල්ලා දැන් අර ස්විස් බැංක් වල එහෙම කරලා තියෙනවා වගේ සල්ලි තැම්පත් දෙන්නේ. ස්විස් තියෙනවා, පැනමා තියෙනවා, එක එක ඒවා ඉතින් ඔය හොරකම් කරන සල්ලි හරි උන් කියලා දාන්නේ ඕවනේ බං. මෙහෙත් පුළුවන් නම් මේ තියන්න ටැක්ස් නැතුව එහෙම ප්‍රශ්නයක් නැතුව තියන්න පුළුවන් නම් කොච්චර වෙදි පිරෙනවද කියලා කියහම ඒක සංචිතනේ පිරෙන්නේ. ඒක ඇත්ත. ඔය අපේ උන්ට ඔය ආරම්භ ඉන්නේ අපේ අපේ මිහරක් හැතරෝනේ අර මෙතන සල්ලි ටිකක් තියෙන පොඩ්ඩක් ගන්න පුළුවන්. ඕක තමයි. මුන් ඔය ලෑස්ති වෙන්නේ මේකටයි. දැන් ඔය දැන් ඩොලර් ගේන ෆ්‍රීලාන්ස් කට්ටියට ෆ්‍රීලාන්ස් නෙමෙයි IT සෙට් එකේ ඉතින් සර්විස් මේ සෙට් එක දෙන්නේ නැත වෙනේ උන් මේව කරන්නේ මම මේ පෝස්ට් එකක් දැක්ක ෆ්‍රීලාන්සර්ස්ලා කියන්නේ ප්‍රොෆෙෂනල්ස්ලා නෙමෙයි හරි මොකක් හරි ඔන්න මොකක් හරි දැක්කද මොකක් හරි කවුරු හරි කියලා නේද එහෙම තන්දරයක් මයික් දැක්කේ නැහැ කවුරු හරි කියලා ෆ්‍රීලාන්සර්ස්ලා කියන්නේ ප්‍රොෆෙෂනල්ස් වෘත්තිකයෝ නෙමෙයි ප්‍රොෆෙෂනල්ස් නෙමෙයි ඒකින්ද ඔන්න මොකක් හරි කවුරු හරි වගකීම් එක්ක ලොකු තනතුරක ඉන්න එක්කනේ මොකක් හරි කියලා තිබ්බ මම දැක්කා ඒකේ මොකද්ද කියන්නේ දැන් ඒක ටික මතක නැද්ද මොකද්ද කියලා ඒක හින්දා තමයි ඒක කරලා තියෙන්නේ හරි ඔන්න මොකක් හරි ලයින් එකක් තමයි මං හිතන්නේ දැක්ක මට හරියට මං කියෙන්නේ නැහැ මට කියවන්න හම්බුන්නේ අපරාධ ඔය අවුරුද්ද කියන සල්ලි ටික හෝල්ඩ් කරොත් තමයි හෝල්ඩ් කරන්න අපිට බැරි කමක් නැහැ නේ බං ඉතින් ඒක තමයි කියන්නේ ඒ කියන්නේ අත්‍යවශ්‍ය ගානට විතරක් ෆෝන් ටික එන්න ගත්තා ඊටු ටික හෝල්ඩ් කරලා තියාගන්නවා අදිසිය වැඩකට ගන්න. ඒ කියන්නේ දැන් ඔය ගොඩක් ඒවා බං දැන් අපි ගෙවන ඒවා වුණත් අපි ගොඩක් වෙලාවට ආයි ලංකාවට ගෙනලා ලංකාව හරහානේ බං ආයි ගෙවන්නේ. ඒ කියන්නේ අපි සර්වර්ස් වල ගෙවන ඒවා පවා දැන් අපිට ඕන නම් එහෙම නැතුව ඉතින් ඔක්කොම තියාගෙන අපිට වැටි කරගන්න ඩිරෙක්ට්ලි අපිට ඩොලර්ස් වලින්ම ගෙවන්න පුළුවන් අපි දැන් මේ සර්වර්ස් වලට ලංකා සල්ලි වලින් ගෙවුවට නෑ වැඩි ඕනේ නැති දැන් අපි ලංකාවට ගෙනාවත් ලංකාවෙන් අපි ඕඩර් කරන ඒවා එහෙම තියෙනවනේ බං. එහෙම නැතුව ඉතින් අපිට අර ඩොලර්ස් වලින්ම ඕඩර් කරලා එහෙම ගෙන්න උන් ට්‍රැක් කරන්න බෑ. ඒක තමයි කියන්නේ. මේ විදිනම් ඕන දෙයක් තියෙනවා ඉතින් කරන්න ඕන තරම් දේවල් තියෙනවා. එහෙම ඉතින් එක එකම තියෙනවා. ඉතින් මුන් ඉතින් හරක් වැඩ ගොඩක් කරනවා. අනේ මන් ඉතින් කොහෙන් කියලාවර වෙයිද කියලා. දැන් ඉතින් මේකයි ඉතින් ඉන්නේ ඕකෙන් කියලායි සංජීත පොඩ්ඩක් හරි වැස්සොත් ආයි පාරක් ඉතින් අර කලින් වගේ අනේ ඩොලර් ටිකක් එවන්න ඩොලර් එකට අපි රුපියල් 2 3 මෙච්චර වැඩිපුර දෙන්නම් කී කෑ ගහයි එච්චරයි. මේ ටැක්ස් එකත් අයින් කරලා. බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. බලමු මොකද වෙන්නේ කියලා. හරි. පොඩ්ඩක් ඉවර කරමුද අපි?